අපි අද ඉඳන් පොඩි වැඩක් පටන් ගන්න යන්නේ 2024 සම්පූර්ණ පේපර් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි අදියර විදිහට 2024 ගණිතයේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 25 සාකච්ඡා කරනවාද. ඉතින් මුලින්ම මම කියන්නම් මම කවුද කියලා. මම වසන්තකේ බණ්ඩාර රජයේ පාසලක ගණිත ගුරුවරයෙක්. ඒ වගේම පේපර් මාකින් යනවා. ඒ පේපර් මාකින් ගිහිල්ලා ලබාගත් දැනුම අපේ දරුවන්ට දෙන්න යන්නේ. ඒ කියන්නේ මාකින් එකට අනුව ලකුණු කොහොමද ගන්නෙ අපිට ලකුණු ලේසියෙන් ගන්න ක්‍රම මොනවද? ඉතින් අපි මේ හැමදේම ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි පළවෙනි ගානේ ඉඳන් යන් වැඩේට මම මේක පුළුවන් තරම් සරලව ඔයාලට කියා දෙන්නම්. රයිට්? ඒ වගේම වැඩේ හොඳයි නම් කමෙන්ට් එකකුත් දාන්න. රයිට්. අපි පළවෙනි ගාන ඊට කලින් පුතේ ඔයාලා ළඟ තියෙනවා ඇති 2024 පේපර් එක ගිය අවුරුද්දේ පේපර් එක. ඉතින් පේපර් එකේ ගානත් මං තිරේ දානවා. ඉතින් පුළුවන් නම් ඒ තිරේ යන වෙලාවටම නවත්තලා පේපර් එකේ ගාන කරන්න. ඒතකොට තවත් වඩාත්ම හොඳයි. ඒතකොට ඔයාලා නොදැනුවත්ම ප්‍රශ්න 25ක් ලියලා උත්තර ලියලා සාකච්ඡාත් කරලා ඉවර වෙනවා. ඉතින් එහෙයින්ද මගෙත් එක්කම පේපර් එකේ ගාන හදාගෙන යන්. දැන් තිරේ දිස් වෙයි. ඒ ගාන හදලා සාකච්ඡාවට යොමු වෙන්න. රයිට්. අත් පළවෙනි ගාන. අංක 1 පළවෙනි ගාන නිවසක බිත්තිවල තින්ත ආලේප කිරීමට මිනිසුන් 6 දිනකට දින 8ක් ගත වේ. එයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්යය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් මිනිසුන් කී දෙනෙකු අමතර වන්න එතන පොඩි අමතරව යෙදිය යුතු මිනිසුන් ගණන. ඒ කියන්නේ අමතරව. රයිට් මේක මිනිස් දින ගාණක්. ඉතින් හරි ලේසි. මිනිසුන් 6 දෙනෙකුට පළවෙනි ගාන මිනිස්සු දින මිනිස්සු 6 දෙනෙකුට දින 8ක් ගත. දින 8ක්. අපිට එහෙනම් මෙතන මිනිස් දින ගාන හොයාගන්න පුළුවන්. 8 වරක් 6 කීයද? 48යි. 8 වරක් 6 48යි. එස්ටිමේට් කර ඇත. එම කාර්ය දින 3කදී දින 3යි. දින 3කදී තමයි අපි වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට අවශ්‍ය මිනිස්සු ගාන හොයාගන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? වැඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ 48මයි. ඉතින් මෙතනද එන්න ඕන අගේ. ඒක එකපාර මනෝමයෙන් ගන්න බැරි නම් අපි 48 බෙදමු කීයෙන්ද 3ෙන්. 48 බෙදන්න 3ෙන්. එතකොට 4ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි එකක් ඉතුරුයි. මෙතන 8යි. එතකොට 6යි 16යි. එතකොට පුතේ 16යි. මෙතන කලින් මිනිස්සු 6 දෙනෙක් හිටියා පුතේ. 6 දෙනෙක් හිටියා. දැන් මේ වැඩේ කරන්න මිනිස්සු 16ක් ඕන. මිනිස්සු 16ක් ඕන. අපෙන් ඒක නෙවෙයි අහලා තියෙන්නේ. අපෙන් අහලා තියෙන්නේ මෙතන තියෙනවා අමතරව මිනිස්සු කී දෙනෙක් ඕනද? වැඩ ප්‍රමාණය 48යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මිනිස්සු කලින් 6 දෙනයි දින 8යි. දැන් මිනිස්සු 16යි දින 3යි. එතකොට පුතේ මෙතන අමතරව කලින් 6ක් හිටියා. දැන් අමතර මිනිස්සු ගාන කීයද? අමතර මිනිසුන් ගණන කීයද? මිනිසුන් ගණන අමතර මිනිසුන් ගන්න මොකද වෙන්නේ? 16න් 6ක් ගියාම කීයද? 10යි. එහෙනම් පිළිතුර 10යි. මිනිස්සු 10යි. මේකේ ලකුණු දීලා තියෙන පුතේ මිනිස්සු 10 හොයාගන්නවට ලකුණු දෙකම දීලා තියෙනවා. මේකට කෙලින්ම ලකුණු දෙක දීලා තියෙනවා. හදන පියවර මොනවත් ඕනේ මේ 10 කියලා තිබ්බනම් ලකුණු දෙක හම්බ වෙනවා. ඒ වගේම මෙන්න මේ වැඩ ප්‍රමාණය මේක වැරදිලා මේ වැඩ ප්‍රමාණය හරි ගියොත් එහෙම ඒ කියන්නේ 48 ගන්නවට එක ලකුණක් පිරිනමලා තියෙනවා. ඒ කියන්නේ දරුවනේ ඔයාලා වටහා ගන්න 10 ලකුණු 10 කියලා ලියලා තිබ්බනම් ලකුණු දෙක හම්බ වෙනවා. ඒකට පියවරයන් මොනවත් ඕනේ නැහැ. කෙලින්ම ලකුණු දෙක හම්බ වෙනවා. හැබැයි 10 නැතුව වෙන මොකක් හරි ලියලා තිබිලා මෙන්න මේ 48 අරන් තිබ්බොත් ලකුණු එකක් හම්බ වෙනවා. රයිට්. එහෙනම් හරි වැඩේ පැහැදිලි ඇති. අපි යන් දෙවෙනි ගානට. දෙවෙනි ගානට. රයිට්. අපි බලමු දෙවෙනි ගාන මොකක්ද කියන්නේ කියලා. දෙවෙනි ගාන. දෙවෙනි ගාන දීලා තියෙන ජ්‍යාමිතිය ගානක් මං හිතන්නේ තිරේ දිස්සුණා පුතාලා හදලා ඇති ගාන. අපි බලමු. මම රූපයන් ඉන්නම් මුලින්ම.
මේකත් ලේසි ගානක් දරුවෝ. මෙන්න මෙතන මෙයාට මෙයා සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒක ඔලුවට දාගන්න. මෙතන E කියලා දීලා තියෙනවා. මෙතන A, මෙතන B, මෙන්න මෙතන D කියලා දීලා තියෙනවා. මේක හදන්න ක්‍රම ගොඩක් තියෙනවා. ක්‍රම කිහිපයක් තියෙනවා. මෙතන අංශක 40යි. අපෙන් අහලා තියෙන්නේ B A E B A E වල විශාලත්වය. මොකද්ද බලමු. B A E වල විශාලත්වය. මේන්න මේ කෝණය අගේ අහන්නේ. පුතේ මේ වගේ ගානක් ආවන් පස්සේ රයිට් ඉස්සෙල්ලාම බලන්න මේ ගාන දිහා බලලා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඒකත් චුට්ටක් ඔළුවේ තියාගන්න. ඊට පස්සේ පුතේ මෙතන සමාන්තරයි කියලා දීලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන පුතේ මේ සමාන්තරයි කියලා දුන්නේ ඇයි? ඒක ගානට අනිවාර්යෙන් ඕන. සමාන්තරයි කියලා දුන්නේ මොකටද කියලා කල්පනා කරන්න. දැන් සමාන්තර රේඛා දෙකක් දැක්ක ගමන් මතක් වෙන කවුද? ඒකාන්තර කෝණ මතක් වෙනවා. ආයෙ මොනවද? අනුරූප කෝණ මතක් වෙනවා. විත්‍ර කෝණ මතක් වෙනවා. ඉතින් මෙතනත් පුතේ මට පේනවා ඒකාන්තර කෝණයක් ඉසඩ් දකුර හැදේ. මේ බලන්න ඉසඩ් දකුරක් පේනවා. හරි ලේසි මේවා. මාර ලේසි. මේන්න මෙතන ඉසඩ් දකුර කියන්නේ ඒකාන්තර කෝණ. ඒ කියන්නේ මෙයාට මෙයා සමානයි ඒකාන්තර කෝණෙ. මේ සමාන්තර රේඛා දෙකක්. මෙයා අංශක 40යි නම් පුතා මේන්න මෙයාත් අංශක 40යි. අංශක 40යි. දැන් අපිට ඕන මේ කෝණය. මේක හදන ක්‍රම කිහිපයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරලා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් අපි ඒක දාන්න පුළුවන්. නැත්තම් මේ කෝණේ හොයාගෙන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180 න් හදන්නත් පුළුවන්. අපි ඊට වැඩි ලේසි මෙන්න මේකේ. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා බාහිර කෝණය. බාහිර කෝණය සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු. ඒ කියන්නේ B A E එකතු කිරීම කීයද? අංශක 40. එහෙනම් පුතේ මේ අංශක 40 මේ පැත්තට ගේන්න. එතකොට 70 ඍණ අංශක 40 සමානයි B A E. හරි ලේසි පුතේ. 70න් 40ක් ගියාම අංශක 30යි. අංශක 30යි B A E. පුතේ මේකේ ලකුණු දුන්න විදිහත් අපි පොඩ්ඩක් බලමු. මේකේ ලකුණු අංශක 30 ගත්තනම් කෙලින්ම ලකුණු දෙක දීලා තියෙනවා. හැබැයි පුතේ මේක එක ලකුණක් ඒ කියන්නේ අංශක 30 ගන්න නැතුව මෙන්න මෙතන 40 ඉඳලා මෙතන 40ත් ලකුණු කරා නම් පුතේ මෙන්න මෙතනට ලකුණු එකක් තිරිනමලා තියෙනවා. රයිට්? ඒ වගේම නැත්තම් පුතේ මෙන්න මේ පාදේ දික් කරලා මේ පාදෙ මෙහෙම දික් කරලා හදන්නත් පුළුවන්. එහෙම හදලත් එතකොට පුතේ මෙන්න මෙතන කෝණයයි මෙතන කෝණය සමානයි. එහෙම හදලා තිබ්බත් එක ලකුණක් පිරිනමලා තියෙනවා. රයිට්? ඒත් උත්තරේ ගත්තා නම් ලකුණු 30 අංශක 30 ගත්තා නම් ලකුණු දෙකම හම්බ වෙනවා. මම හිතන වඩාත් පැහැදිලි ඇති. ජ්‍යාමිතිය හරිය ලේසි. ඒ දත්ත දුන්නේ ඇයි කියලා හිතන්න. දත්ත දුන්නේ ඇයි කියලා හිතන්න වැඩි පැහැදිලි. රයිට්? එතකොට අපිට ඊළඟ ගාන ඔය අංක 2 අංක 3 වෙනි ගාන. අපි 3 වෙනි ගානත් හදමු. හරි. අංක 3 වෙනි. අංක 3. මං හිතන්නේ දැන් තිරේ ගාන දිස් වෙනවා. අපේ දරුවෝ හදලා ඇති. විජ්ජීය භාග ගානක් තියෙන්නේ. හරි ලේසි පාඩමක්. විජ්ජීය භාග කියන්නේ 2 බෙදීම 3x ධන 5 බෙදීම 6x ඍණ 7 බෙදීම 12x. හරි. දැන් මේකේ අපි මොකද්ද කරන්න ඕන? මොකද කරන්න ඕනේ? මෙතන දරුවෝ මේ බීජීය භාගවල ලේසියෙන් දෙන්නේ කොට ගා ගන්න. ඒ කියන්නේ එච්චර අමාරු දෙයක් දෙන්නේ නැහැ. මෙන්න මෙයාගේ 12x, මෙයාගේ 6x, මෙයාගේ 3x හරයයි. හරයන් අසමානයි. හරයන් අසමානින්ද මොකද කරන්නේ? මුලින්ම පුතේ හරයන් සමාන කරගන්න. දැන් කල්පනා කරන්න මෙතන 12x තියෙන හින්දා මෙතනත් 12x හදාගන්න පුළුවන්. මොකද කරන්න ඕනේ? මෙයා ගුණ කරන්න පුතේ දෙකෙන් මෙන්න මෙයාත් ගුණ කරන්න කියන්න දෙකෙන්. පැහැදිලි ඇති. මෙතනත් පුතේ 3x 12x කරගන්න ඔයාලා දන්න පුතේ මෙතන ගුණ කරනවා කියන 4න් මෙයාත් ගුණ කරන්න 4න්. වැඩේ ලේසි.
දැන් මොකද වෙන්නේ? පොදු හරය මෙතන 12x මෙතන 8 ධන මෙතන 6x දෙකෙන් උඩ කරාම 12x මෙතන 5 වරක් 2 10යි. 10 ඍණ 7 බෙදීම 12x. දැන් පුතේ වැඩේ ලේසි. හරයන් සමානයි. එහෙනම් පොදු හරය ගන්නවා. පොදු හරය ගන්නවා කීයද? 12x. දැන් අපි එකපාර ගමු උත්තරේ. පොදු හරය 12x. මෙතන 8යි 10යි එකතු කරාම 18යි. 8යි 10යි එකතු කරාම 18යි. 18න් මොකද කරන්නේ? 7ක් අඩු කරනවා. 18න් 7ක් ගියාම කීයද? 11යි. මෙන්න උත්තරය ආවා. හරි. 12x වලින් 11. හරි ලේසියි පුතේ මේකට. මේකටත් ලකුණු දෙකක් හම් වෙලා තියෙනවා. කෙලින්ම මේ උත්තරේ ගත්තනම් ලකුණු 2යි. මෙතන පුතේ මේ හරයන් සමාන කරගත්තනම් ඒත් ලකුණු එකක් හම් වෙලා තියෙනවා. හරයන් සමාන කරගත්තනම් ලකුණු දෙකක් මේ එකක් හම් වෙනවා. හැබැයි මේ උත්තරේ ගත්තනම් කෙලින්ම ලකුණු දෙකම හම් වෙනවා. රයිට්? හරි. හරි නේද පුතේ? තුන්වෙනි ගානත් හරි. අපි යන් හතරවෙනි ගානට. හතරවෙනි ගානට. හතරවෙනි ගානත් අපි සාකච්ඡා කරමු. රයිට්. ඒක නම් මේ මට ලියන්න දෙයක් නැහැ. නිකන් කියන්න තියෙන්නේ බලමු. හතරවෙනි ගාන. පහත දී ඇති හැඩාතුරින් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක මුහුණතක හැඩය නොවිය හැක්කේ කුමක්දයි තෝරන්න. ඒ කියන්නේ හරස්කඩ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. ත්‍රිකෝණ ප්‍රිස්මයන්නේ. ඒ කියන්නේ පුතේ ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියන්නේ මේ වගේ කන්න පුතේ. ඕක මම දැකලා තියෙනවා ගොඩක් අවස්ථාවල අපිට එනවා. ත්‍රිකෝණ ප්‍රිස්මය කියන එක පටලව ගන්නවා. ඒකට හේතුව මේක හදන්න නැතිකම. ඒ කියන්නේ මේ ඝන වස්තුව හැදුවා නම් ඔළුවේ තියෙනවා. රයිට්? ත්‍රිකෝණ ප්‍රිස්මය මෙන්න මේ වගේ. රයිට්. මේක තමයි ත්‍රිකෝණ ප්‍රිස්මය. මට ප්‍රිස්මයක් දැන් පෙන්වන්න නැහැ. නැත්නම් මට පෙන්වන්න තිබ්බා. හරි. කමන්නේ. මේ ත්‍රිකෝණ ප්‍රිස්මයේ පුතේ මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ පැත්තේ තේහා සමාන ත්‍රිකෝණයක් තියෙනවා. මෙන්න මෙතන තියෙන මෙන්න මේක ගොඩක් අය හිතන්නේ සමාන්තර ආශ්‍රය කියලා. ගොඩක් අය හිත රූපේ දැක්ක ගමන් පේන්නේ සමාන්තර ආශ්‍රය. ඇත්තරම් පුතේ මෙයාගේ පතරම අපි දන්නවා නින්න පතරම ඇඳපුවාම ඔයාලට තේරෙනවා මෙතන තියෙන සමාන්තර ආශ්‍රයන් නෙවෙයි තියෙන්නේ ඍජුකෝණ ආශ්‍රය. ඒ වගේම ඍජුකෝණාශ්‍රයක් වෙන්නත් පුළුවන්. තව ඕනනම් සමචතුරාශ්‍රයක් වෙන්නත් පුළුවන්. ඒක පටලවා ගන්න එපා. එක්කෝ සමචතුරාශ්‍රයක් නැත්නම් මොකද්ද ඍජුකෝණාශ්‍රයක්. ඒ කියන්නේ පුතේ නොවිය හැක්කේනේ. සමචතුරාශ්‍රයක් වෙන්න පුළුවන්. රොම්බසයක් වෙන්න පුළුවන්ද? සමාන්තරාශ්‍රයක් වගේ රොම්බසයක්. රොම්බසේ වෙන්නත් බෑ. ඍජුකෝණාශ්‍රය වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ 2 රොම්බසය. වෙන්න බෑ කවදාකවත්. රයිට්? මේක පුතේ මේ පුළුවන් නම් ගෙදර ඉඳන් හදන්න. හදලා ඝනවා මේ ත්‍රිකෝණ ප්‍රිස්මය හදන්න මේකෙන් ප්‍රශ්නයක් එනවමයි. ඒක වරද්ද ගන්න ගොඩක් දෙනෙක්. හරි. ඒකත් හරි. අපි යන් ඊළඟ ගානට පස්වෙනි ගාන. පස්වෙනි ගාන. පස්වෙනි ගාන. හරි. වඩ ප්‍රස්ථාර ගානක් දීලා තියෙන පුතේ ඒකත් ලේසි ගානක්. හරි. දී ඇති ප්‍රස්ථාරයේ දැක්වෙන තොරතුරු අනුව නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් සංඛ්‍යා 30ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව. හරි. අපි ඉස්සෙල්ලා මාත් වඩ ප්‍රස්ථාරය අඳින්න. පුතාලා හදලා ඇති දැන් ගාන. විතරයක් වගේ වුණානේ. හරි. වෘත්තය ගැන වැඩි හිතන්න එපා. මෙතන කෝණයේ අංශක 180යි. මෙයා චිත්‍ර මෙතන අංශක 20යි. මෙතන ඉන්නේ නාට්‍ය හා රංකලාව. මෙතන ඉන්නවා
අංශක 90යි මෙයාලා සංගීතය. මෙතන නැටුම්. දැන් පුතේ මෙන්න මේකේ නැටුම් වලට කෝණය දීලා නැහැ. නැටුම් වලට අදාළ කෝණය දීලා නැහැ. හැබැයි කෝණය ගන්න පුළුවන් අපිට. හරි ලේසි. කෝණය ගන්න එක ලේසි පුතේ මේ මෙන්න මෙතන දීලා තියෙන මෙන්න මෙතන මේ තියෙන සරල රේඛාවක්. ඒ අංශක 180යි. එහෙනම් මේ තියෙන සරල රේඛාවක් මේ සරල රේඛාව මත කෝණ අංශක 180යි. එහෙනම් මේ නැටුම් වලට අදාළ කෝණය හොයාගන්න පුළුවන්. මෙයා 90යි මෙයා 20යි. මෙන්න මෙතන කෝණේ අංශක 180ක් හැදෙන්න ඕන. එහෙනම් 90යි 20යි කීයද? 110යි. 90යි 20යි 110යි සම්පූර්ණ කෝණේ 180ක් හැදෙන්න බෑ පුතාලා. 180ක් හැදෙන්න ඕන නිසා මෙතන මොකද කරන්නේ? 180ෙන් අඩු කරන්න කීයක්ද? 110ක්. මම මෙහෙම ගත්තා. අංශක 70යි. ඒ කියන්නේ නැටුම් වලට අදාළ කෝණය අංශක 70යි. දැන් බලමු කොහොමද කොට දාගන්නේ කියලා. දැන් නැටුම් වලට අදාළ කෝණය දන්නවා. කෝණය දන්නවා අංශක 70යි. දැන් අපිට කියලා තියෙනවා නාට්‍ය හා රංග කලාව හදාරන අය මෙතන ඉන්නවා 30ක්. මෙතන ළමයි ඉන්නවා 30ක්. ළමයි 30ක් ඉන්නවා. අන්න එතනින් තමයි මොකක් කරේ. එතනින් තමයි ගන්න පුළුවන් ලේසිනේ. හරි එතනින් ගන්න පුළුවන්. රයිට්. එතන අංශක 20යි අංශක 20යි අංශක 20යි අංශක 20කින් ළමයි පෙන්නනවා 30ක්. ඔන්න මේක ලේසි. අංශක 20කින් ළමයි 30යි. අපිට ඕන අංශක 70කින් ළමයි කීයද? දන්නේ නැහැ. දාන්න හරස් කුණිතේ මේක මාර ලේසි පුතේ. ඕනම ගානක් හදා ගන්න පුළුවන්. මෙතන අංශක ගාන එයාලගේ පිරිස. මෙතනත් අංශක ගාන පිරිස. මේක ලේසි හරස් කුණිතේ දාන්න. එතකොට 20 ගුණ කිරීම x සමානයි 70 ගුණ කිරීම 30. දෙපැත්තම 20ෙන් බෙදන්න. මෙයාත් 20ෙන් බෙදන්න. මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා මේ බිඳුවට මේ බිඳුව කැපිලා යනවා. දෙකේව 1යි 70ට දෙකේව 35යි. එහෙනම් එනවා 35 තුනෙන් ගුණ කරන්න තියෙන්නේ. 5 වරක් 3 15යි එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 9යි 1යි 10යි. ඒ කියන්නේ පුතේ නැටුම් හදාරන අය 105ක් ඉන්නවා. 105ක් ඉන්නවා. අපි මේකෙදි කරේ නැටුම් වලට අදාළ කෝණය හොයාගත්තා. නැටුම් වලට අදාළ කෝණය හොයාගත්ත මේක සරල රේඛාවක්. එහෙනම් මේ සම්පූර්ණ කෝණය 180ක් වෙන්න ඕන. මෙතන 90යි මෙතන 20යි. 90යි 20යි එකතු කරාම 110යි. 180ෙන් මේ 110 අඩු කරාම 70යි. එතකොට පුතේ එතන 70 නැටුම් වලට අදාළ කෝණය කෝණයට අදාළ පිරිස මෙන්න මෙතන ඉන්න කෝණය 20යි පිරිස 30යි. මේ කෝණය 20යි පිරිස 30යි. එතකොට මොකද කරන්නේ? කෝණයට අදාළ මෙතන 70යි කෝණය කෝණයට අදාළ පිරිස. හරස් කුණේ දාපු ගමන් 105 එනවා. මාර ලේසි පුතේ. ඒ කියන්නේ පුතේ ඔයාලගේ මේ B කොටසරත් වෙනවා. මෙන්න මේ විදිහට හදනවනේ ලේසි පුතේ නිකම්ම උත්තර එනවා. මේකේ ලකුණු දීලා තියෙන්නේ 105 ගත්තනම් කෙලින්ම ලකුණු දෙක දීලා තියෙනවා. මෙතන 70 ගත්තනම් මේක වැරදුනත් මෙතන 70 විතරක් ගත්තනම් ඒත් එක ලකුණක් දීලා තියෙනවා. රයිට්. මං හිතන්නේ වැඩේ පැහැදිලි ඇති නේද පුතේ? රයිට්. හරි. එහෙනම් අපි යන් 6 වෙනි ගානට. 6 වෙනි ගානත් අපි ඒකවම සාකච්ඡා කරමු. හරි. 6 වෙනි ගාන. ජ්‍යාමිතිය ගානක් තියෙනවා. රයිට්. රූපයන් ඉන්න මං හිතන්නේ පුතාලා ඔය තිරේ 20 වෙනි ඉන්න ගාන හදලා ඇති කියලා. නැත්තම් මගෙත් එක්කම ගාන හදමු. රූපයන් ඉන්න දැන්. රූපය ඇඳලා ගාන හදන්න. රූපය පොඩ්ඩක් කරගන්න. කෝණය 90යි. එතන O. එතන 90ක් දීලා නැහැ.
A C B D E මෙතන අංශක 120යි අංශක 120යි ඊට පස්සේ පුතේ දීලා තියෙන අපි දත්ත ටික බලමු දී ඇති වෘත්තයේ O කේන්ද්‍රය වේ O කේන්ද්‍රයලු DOC රේඛාව මගින් AB ජාය සමච්ඡේදනය එතන ප්‍රමේයයක් මතක් වෙන්න ඕන පුතේ කේන්ද්‍රයේ ඉඳන් ජාය මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාව මෙන්න කේන්ද්‍රේ ඉඳන් ජාය මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවයි ජායයි මොකද වෙන්නේ ලම්බකයි මොන මතක තියන්න කේන්ද්‍රයේ ඉඳන් ජාය මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවයි ජායයි ලම්බකයි එහෙනම් මෙතන කෝණය කීයද අංශක 90යි එහෙනම් වැඩේ ලේසියි දැන් අංශක 90යි ඊට පස්සේ පුතේ අපිට ගන්න පුළුවන් අහලා තියෙන මොකද්ද CDB මේන මෙතන කෝණය අහලා තියෙනවා දැන් පුතේ මේ වෘත්තය දිහා බලන්න මෙතන තියෙන 1 2 3 4 චතුරස්‍රයක් ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක් පුතාලා දන්නවා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි ඒ කියන්නේ පුතේ මම වෙන පාඩකින් ලියන්න මේ සම්මුඛ කෝණ පරිපූරකයි කියන්නේ පුතා මේන්න මේ කෝණේ මේ දෙකේ එකතුව කීයද අංශක 180යි වැඩේ කොට මේ දෙන්නගේ එකතුව අංශක 180යි එතෙන් පුතේ මෙයාට 120ක් ගියාම එහෙනම් මෙයා කීයද අංශක 60යි අපිට නිකම්ම ගන්න පුළුවන් පුතේ ආයේ රූපේ ලකුණු කරලම ගත්තකි එතකොට පුතේ මෙතන 90යි මෙතන 60යි මේන්න මෙතන තියෙනවා ත්‍රිකෝණයක් ඉතින් ත්‍රිකෝණයක් තියෙනවනේ පුතේ වැඩේ ලේසි මෙයා 90යි හින්දා මේ දෙන්නගේ එකතුවක් කීය වෙන්න ඕනද 90 වෙන්න ඕන එහෙනම් මෙතන කෝණය කීයද අංශක 30යි වැඩේ ලේසි පුතේ නිකම්ම උත්තර එනවා ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණයක් මෙයා 90යි එහෙනම් මෙයයි මෙයාගේ එකතුවත් අංශක 90 වෙන්න ඕන නැත්නම් ඉතින් සාමාන්‍ය විදියට මෙයාගේ එකතුව අංශක 180යි එහෙම සමාන කරලා හදන්නත් පුළුවන් ඉතින් පළවෙනි පේපර් එකේ එහෙම පියවර එච්චර බලපාන්නේ නැහැ පුතේ ඒ නිසා රූපේ ලකුණු කරාම ප්‍රමාණවත් හරි ඒ වගේම පුතේ මේකේ ලකුණු අංශක 30 ගත්තා නම් ලකුණු දෙකම දීලා තියෙනවා ඒ වගේම පුතාලා මෙන්න මෙතන 90 ලකුණු කරා නම් අංශක 30 ගත්තේ නැහැ මෙතන 90 ලකුණු කරා එහෙනම් එතන 90 ලකුණු කරා නම් එක ලකුණක් දෙනවා විභාග දෙපාර්තමේන්තුව මෙතන 60 හොයාගත්තා නම් එතනට ලකුණක් දීලා තියෙනවා ඉතින් මේක හරි ලේසියි ජාමිතිය ගණන් මාර ලේසි පුතේ ඔන්න යටින් උත්තරේ ලියන්න අංශක 30යි මොකේ යගේද CDB නේ CDB හරි මං හිතන්නේ හරි ඇති කට්ටියකම හරි අපි දැන් ගණන් 6ක් සාකච්ඡා කරලා ඉවරයි අපේ ඊළඟ ගාන හරි ලේසි ගානක් මේක නම් නව වසරක් තියෙනවනේ වර්ග දෙක අතරේ අපි ඒක සාකච්ඡා කරමු ගැටලුවක් තියෙනවනම් ටක් ගාලා ලියා ගන්න හරි අපි යන්නේ 7 වෙනි ගානට ගාන 7 හරි මෙන්න තියෙනවා ගාන 2x වර්ගය ඍණ 18 අන්න පුතේ මේක දැක්ක ගමන් කට්ටිය නිකන් කලබල වෙනවා මේ ගානක් හදලා නැත්තම් කලබල වෙනවා ඇයි 2 වර්ග සංඛ්‍යාවක් නෙවෙයි 18 වර්ග සංඛ්‍යාවක් නෙවෙයි දැන් ඔන්න ප්‍රශ්නේ දැන් කල්පනා කරන්න වර්ග දෙක අන්තරයක් දාන්න පුළුවන්ද මේ තියෙන විදිහට බෑ හැබැයි පුතේ මේක දිහා නිකම් බලාගෙන යනකොට තේරෙනවා මොකද්ද මෙතන දෙක මෙතනත් දෙක තියෙනවා දෙක කියන්නේ පොදු සාධකයක් අපි මොකද කරන්නේ මේ දෙක පොදු සාධක එළියට ගන්නවා පොදු සාධක එළියට ගත්තා වැඩේ කොට මේ දෙක එළියට ගත්තම මෙතන x වර්ගය ඍණ 18 කියන දෙවරක් 9 දෙක එළියට ගත්ත 9 ඉතුරුනා පොදු සාධක ඉවත් කිරීම දන්නවා දැන් බලන්න පුතේ දැන් පේනවා වැඩේ පැහැදිලි මරු මෙතන x වර්ගය මෙතන වර්ගයක් තියෙන 9 කියන වර්ග සංඛ්‍යාවක් 3 වර්ගය එහෙනම් මේ දෙවරක්
x වර්ගය ඍණ 3 වර්ගය මාරු දැන් වර්ග දෙක අන්තරයක් ඇවිල්ලා තියෙනවා බලන්න දෙවරක් වර්ග දෙක අන්තරේ a වර්ගය ඍණ b වර්ගය සමානයි මොකද්ද a ඍණ b a ධන b ඒවා ඒකමනේ දාන්න තියෙන්නේ එහෙනම් x ඍණ 3 x ධන 3 ඔන්න පුතේ අපි ගාන හදලා ඉවරයි හරිම ලේසියි පුතේ පොඩි දෙයක් හිතන්න තිබ්බා මෙතන දෙක පොදු සාධකයේ එළියට ගත්තේ නැත්තම් මේක හදන්න බෑ ඉතින් මේ උත්තරයට කෙලින්ම ලකුණු දෙක දීලා තියෙනවා මේක ගන්න නැතුව පොදු සාධකයේ විතරක් ගත්තා නම් ඒත් එක ලකුණක් අපිට හම්බ වෙනවා හරි මං හිතන්නේ වැඩේ පැහැදිලි ඇති අපි ගණන් හතක් සාකච්ඡා කරා අපි යන් ඊළඟ පැත්තට අපිට තියෙන 8 වෙනි ගාන ලඝු ගානක් දීලා තියෙන්නේ. හැබැයි මේක පොඩි වෙනස් ගානක්. ඔය හැමදාම එන එක නෙවෙයි. ඒ රටාවෙන් පොඩ්ඩක් මිදිලා හොඳ ගානක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මේ ගානත් හදන්නේ කොහොමද කියලා. 8 වෙනි ගාන. මොන බලන්න පුතේ 10 පාදයට දර්ශකය දීලා තියෙනවා 0.6යි 3යි 7යි 5 සමානයි 4.3යි 4 මම මේ ගාන හදන විදිය පොඩක් සරලව කියා දෙන්නම් මේක පොඩක් කට්ටිය මේ ගාන මම බලපු පේපර් මම බලලා තිබ්බ 100ක් විතර ඒ වගේම පුතේ ගොඩක් දෙනෙක් හදලා තිබ්බේ නෑ මේ පේපර් එක. ඒ නිසා අපි බලමු මේ පේපර් එකේ මෙන්න මේ හොඳ ගාන නිකන් සරලව ගොඩ දාගන්න විදිය. දැන් මෙන්න මේක ලඝු වලින් අහලා තියෙනවා මෙන්න මෙයාගේ අගය ලඝු 43.4. හරි. ඒ නිසා පුතේ අපි මේක ලඝු ආකාරයෙන් ලියාගමු. ඒක පොඩ්ඩක් සරල වෙයි. ඒතුල මම ලියනවා LG කියන්නේ 10 පාදයට. මේ තියෙන 10 පාදනේ LG ඕන මොකද්ද? සංඛ්‍යාව මොකද්ද? 4.3 ලඝු ගණකය කීයද 0.6.3.7.5 දැන් මෙයාගේ ලඝු ගණකය මෙයා පැහැදිලිද මෙයාගේ ලඝු ගණකය මෙයාගේ පූර්ණාංශ කීයද පුතේ දශම තෙත තියෙන්නේ පළවෙනි ඉලක්කම් දෙක අතර ඒ හින්දා 0.0 දැන් අපෙන් අහන්නේ LG කීයද 43.4 එතකොට පුතේ මේකම නේ තියෙන්නේ. මෙයාගේ බලන්නේ ලඝු බලන්නේ කොහොමද පුතේ? තේරෙන භාෂාවෙන් කියන්නේ 43.4. ඒක මේක. මෙයාගේ ලඝු බලන්නේත් කොහොමද? මෙයාගේ පූර්ණාංශය තියෙනවා මුලින්ම. මුලින්ම පූර්ණාංශය තියෙමු. කීයද පූර්ණාංශය? 1.0 නේ පුතේ. දශම තිත පළවෙනි ඉලක්කම් දෙක අතරට ගේන්නේ 1.0. දැන් 43.4 ඒත් මේකමනේ. එහෙනම් කීයද? 63යි 75. ඔන්න පුතේ සරලව උත්තරේ ගන්න. මාර ලේසි පුතේ. මේක පොඩ්ඩක් තර්ක කරලා ගත්තනම් වැඩේ කොට. ඒ කියන්නේ මේ දර්ශකාංකණයෙන් තියෙන එක ලඝු අංකණයෙන් ලියාගත්තා. ලඝු අංකණයෙන් ලියාගත්තම වැඩේ ලේසි. දැන් මෙන්න මේ වගේ එකක් මේ දර්ශකාංකණයෙන් තියෙන එක ලඝු අංකණයෙන් ලියා ගන්න නිකම් දැක්කම බෑ වගේ හිතෙනවනම් මෙන්න මෙහෙම මතක තියාගන්න පුතේ. මම මෙතන ලියන්න මම හිත පේන්නේ නේ 2 3 සමානයි කීයද 8යි 2 3 සමානයි 8යි හරිනේ වැරද්ද නැහැ එහෙනම් මේක ලඝු අංකන ලියන්නේ කොහොමද LOG කී පාදෙද මෙතන මම 10 පාදෙද LG දැම්මා LOG දෙකේ පාදයට 8 ලඝු ගණකයේ සමානයි කීයද 3යි දෙකේ පාදයට 8 ලඝු ගණකයේ සමානයි 3යි ඉතින් ඒ දේමනේ පුතේ මෙතනක් තියෙන්නේ. මෙන්න මෙතන තියෙන එක ඔයාලට දැකලා පුරුදුයි. මේක නිකන් දැක්කම නිකන් මේක අච්චුපතේ නම් තියෙනවා ගණන් මේකේ. අච්චුපතේ තියෙනවා. ඉතින් මේක දැකලා හුරුයි මේක දැක්ක ගමන් ටිකක් ළමයි තිගැස්සෙනවා. හරි? මේකම තමයි මෙතන තියෙන්නේ. මං හිතන්නේ වැඩේ පැහැදිලි ඇති. හරි නේද? හරි. අපි යන් ඊළඟ ගාන්න 8 හරි 9 වෙනි ගාන. right 9ත් බලමු.
හරි. 9 වෙනි ගාන. හරි. ඒකත් බලන්න. හරි. අපිට තියෙන 9 වෙනි ගාන. අපි 9 වෙනි ගානත් හදමු ඉක්මනට. 9. දී ඇති රූපේ AB සිරස් ගසක්. මේක ගහක්. B ලක්ෂයේ කුරුල්ලෙක් ඉන්නවා. C ලක්ෂයේ ළමයෙක් ඉන්නවා. හරි. AC තිරස් වේ. ඒ කියන්නේ මේ AC තිරස්. මේක තිරස්. මෙතනත් මේ ලකුණු කරලා තියෙන තිරස පුතේ. ඔළුවට දාගන්න මේ තිරසයි සමාන්තරයි. තිරසයි මුහුදු මට්ටමයි සමාන්තරයි. ගණිතයේදී අපි ගන්නෙ. පොළොවයි තිරසයි සමාන්තරයි. ඒව ඔළුවට දාගන්න. ඊට පස්සේ පුතේ මොකද කියන්නේ? ළමයා කුරුල්ලා දකින්නුවේ ඒ ආරෝහණ කෝණයකින්. ආරෝහණ කෝණයක්. ආරෝහණ කෝණයක් කියන්නේ මොකද්ද? මේ ඉන්නේ ළමයා. නිකන් මේ ඔළුවට දාගන්න. ළමයා. ඔන්න ළමයා. මේ ළමයාගේ ඇස් මට්ටම කියන්නේ තිරස. ඇස් මට්ටම. ඔන්න කෙලින් හිටගත්තා. ඇස් මට්ටම තියෙනවා. දැන් උඩ බලනවා. දැන් මෙයා උඩ බලනකොට කුරුල්ල පේනවා. මේන මෙතන කුරුල්ල පේනවා. අන්න ඒ වගේ කතාවනේ. ඒ කියන්නේ මේ තිරසත් එක්ක ඉහළට හදන කෝණයට කියන පුතේ මොන කෝණද? ආරෝහණ කෝණ. තිරසත් එක්ක ඉහළට හදන කෝණය ආරෝහණ කෝණ. ඒ වගේම පුතා මේ තිරසත් එක්ක දැන් ඔය මීටරෙ කියා. අපි පහළ බලනවා. තිරස තියෙනවා පහළ බලනවා. පහළ බලනවත් එක්කම හැදෙන්නේ මොන කෝණයක්ද? අවරෝහණ කෝණයක්. තිරසත් එක්ක පහළට හැදෙන්නේ අවරෝහණ කෝණ. තිරසත් එක්ක ඉහළට හැදෙන්නේ ආරෝහණ කෝණ. මෙතන ළමයාගේ උස ගන්න කියලාත් නැහැ. දැන් මොකද්ද ගාන කියලා තියෙන කියලා බලමු. රයිට්. ගාන කියලා තියෙන්නේ මොකද්ද? එම කෝණ නිරූපණය කරන්න. තව එකක් තියෙනවා. B වල ඉඳන් ළමයා දකින්නේ මේ B වල ඉන්න කුරුල්ලා ළමයා දකින්නේ B අවරෝහණ කෝණයකින්. B අවරෝහණ කෝණයකින්. හරි. දැන් අපි ලකුණු කරමු බලන්න. C වල ඉඳන් ඔන්න තිරස මේ තියෙන තිරසත් එක්ක ඉහළ බලන කෝණය A. ඔන්න ඒ ලකුණු කරා. B වල ඉන්න කුරුල්ලා C දකින්නේ B කෝණයෙන් සිම්පල් B කෝණය. ඔන්න අපි ලකුණු කරා. ඊට පස්සේ කියනවා පුතේ A හා B යන දෙවර්ගම මේ දෙක ලකුණු කරනකොට එක ලකුණක් ගෙවලා තියෙනවා. ඊළඟට කියනවා A හා B අතර සම්බන්ධය. අයියෝ මාර ලේසි. මේක ලකුණු කරගත්තා නම් ලේසි. මේ තිරසයි මම කිව්වා මුලින්ම මොකද? සමාන්තරයි කිව්වා. මේ සමාන්තර රේඛා දෙක. ඕන්න පේනවා Z අකුරක්. Z අකුරක් කියන්නේ ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා දෙකක් තීර්යක් රේඛාවෙන් ඡේදන වෙලා මෙන්න හැදෙනවා ඒකාන්තර කෝණ. ඒ කියන්නේ A සමානයි B. මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. ඒ කියන්නේ මේ දෙක ලකුණු කරාම එක ලකුණක් දීලා තියෙනවා. මෙතනට එක ලකුණක් දීලා තියෙනවා. එහෙම තමයි ඒ ලකුණු දෙක දීලා තියෙන්නේ. හරි නේද පුතේ? හරි. ඒ ගානත් අපි ගොඩ. හරි. right. අපි එහෙනම් 10 වෙනි ගානටත් යන් 10 වෙනි ගානත් ඉක්මනට සාකච්ඡා කරමු. දහවෙනි ගාන. ඉතින් මේක ලොකු වැඩක් පුතේ. ඒ කියන්නේ පේපර් එක සාකච්ඡා කරනවා කියන සෑහෙන වෙලාවක් යනවා. ඉතින් ඔයාලා මේ සාකච්ඡා කරන අතරතුරම අර තිරේ යනකොටම ගානත් හදන්න. ඒකට නිකම්ම ගණන් ටිකක් පේපර් එකත් කරලා ඉවර වෙනවා. ගාන හදනවා හරි වැරද්දා ගන්නවා. ගාන හදනවා හරි වැරද්දා ගන්නවා. ඒතකොට මාරු. ඒක මාරු වැඩක්. හරි. ඒක හොඳයි. ඒ වැඩේ හරියටම කරන්න හරියටම ලකුණු ටිකක් බලා ගන්න. රයිට්. මම ලකුණු දාන විදිහත් කියනවනේ. ඒ හින්දා ඔයාලට ලකුණු ටික හරියටම ගණන් කරලා එකතු කරගන්න පුළුවන්. රයිට්. ඊළඟ බලන්න. ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක එහි පතුලේ අරය R මෙන් ඝන ඍජු සිලින්ඩරයක උස එහි පතුලේ අරය මෙන් 3 ගුණයකි. ඒ කියන්නේ අරය වගේ 3 ගුණයක් උස සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨයේ තින්ත ගානවලු තින්ත ප්‍රමාණය එහි පතුලේ පමණක් තින්ත ගෑමට අවශ්‍ය තින්ත ප්‍රමාණය මෙන් කී ගුණයක්? ඒ කියන්නේ පතුල වගේ වටේට කීයක් ඕනද? ඒ කියන්නේ පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක්දනේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය කියලානේ අහන්නේ. තින්ත ගානවා කියන්නේ වර්ගඵලය කවර් වෙනවා කියන එකනේ. පතුල වගේ වක්‍රපෘෂ්ඨයේ කී ගුණයක්ද? අන්න ඒක තමයි අහන්නේ. ඉතින් පුතාලා දන්නවා මෙතන මේ වැඩේ ලේසි.
සූත්‍ර ටිකක් දීලා තියෙනවා. එච්චර සරල කරලා තියෙන්නේ. මෙන්න සිලින්ඩරය මෙයාගේ අරය වගේ 3 ගුණයක් උස. ඒ කියන්නේ 3යි r. වැඩේ කොට. එතකොට පුතේ මෙතන දීලා තියෙනවා වක්‍ර පුෂ්ඨයේ වර්ගඵල හොයන සූත්‍රෙත් දීලා තියෙනවා. මං ඉස්සෙල්ලාම වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය. ඒ කියන්නේ 2πr h. ඔන්න වක්‍ර පුෂ්ඨයේ වර්ගඵල හොයන්න තියෙනවා. දෙකයි මම 5 වලට අගය ආදේශ කරන්නේ නැහැ පුතේ. මෙතනත් වෘත්තයේ වර්ගඵලයත් 5r වර්ගෙින්ද. 2යි 5 ගුණ කිරීම අරය r උස 3යි r. ඊතර මොකද්ද? 2යි 5 මෙතන 3 වරක් 2 කීයද? 6යි. 6යි 5r වර්ගය. ඔන්න වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය. දැන් වැඩේ කොන්නේ. ඊළඟ වෘත්තයේ වර්ගඵලය හොයාගන්න. වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. r 5r වර්ගය. වෘත්තයේ වර්ගඵලයත් හොයාගන්න. දැන් අහන්නේ වක්‍ර පුෂ්ඨයේ වර්ගඵලය මේ පතුලේ වර්ගඵලය වගේ කී ගුණයක්ද? කී ගුණයක්ද? එහෙනම් මාර ලේසියෙන්. එහෙනම් පුතේ මෙයා මොකද කරන්නේ? මෙයාගේ බෙදමු. ඒතොර හරි. 6යි 5r වර්ගය බෙදනවා මොකෙන්ද? වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. මෙයාට මෙයා කැපිලා ගියා. උත්තරේ කීයද? 6 ගුණයක්. වැඩේ ලේසි. හරි ලේසි පුතේ. එතන 6 ගුණයක් කියලා නිකම් උත්තරේ එනවා. හරි. ඒක ලකුණු එක එක දීලා තියෙන පුතේ මේක ගන්නකොට එක ලකුණයි. නැත්තම් මේක හෝ මේක ගන්නකොට මේ 5r වර්ගය ගන්නකොට එක ලකුණක් දීලා තියෙනවා. උත්තරේ 6ට එක ලකුණක් දීලා තියෙනවා. එහෙම තමයි ලකුණු දෙක කැඩලා තියෙන්නේ. හරි නේද පුතේ? හරි. අපිට තියෙන 11 වෙනි කාරණ අපි ඒක සාකච්ඡා කරමු. හරි. එකොළොස්වෙනි ගාන. ඉතින් දරුවනේ මේකත් මොකද්ද සම්භාවිත ගාන. මුහුණත් 4ක 1 3 5 ලෙස අංක කරන ලද නොනැඹුරු. ඒ කියන්නේ නොනැඹුරු කියන්නේ මොකක්ද? නැඹුරු නැහැ කියන්නේ. ඒ කියන්නේ කොහෙටවත් මේ වාසියක් වෙන්නේ නැහැ. කියන්නේ සාධාරණ වස්තුවක්. සාධාරණ චතුස්තලාකාර ධාතු කැටයක් දෙවරක් උඩ දැමි. දෙවරක් උඩ දානවා. අන්න ඒක මරු වැඩක්. ඊට පස්සේ උඩ දැමුව විට යටි පැත්තට පිහිටට මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව 10 ලෙස ලැබෙනවා. දැන් පුතේ මේක හදන්න ක්‍රම කිහිපයක් තියෙනවා. කොටු දැලෙන් දාමු. ඒක ලේසියිනේ. ඔන්න. ඒක ලේසියින්ද. පළමු උඩ දැමීම. මෙතනින් දානවා දෙවන උඩ දැමීම. පළමුව උඩ දානකොට ලැබෙන්න පුළුවන් පුතේ 1 ලැබෙන්න පුළුවන් 3 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න පුළුවන් 7 ලැබෙන්න පුළුවන්. දෙවන උඩ දානකොටත් ඒත් 1 3 5 7. කොහොමද වෙන්නේ? මම චුට්ටක් පැහැදිලි වෙන්න මේ කඩේරියෙන් දාගන්න. මං හිතන්නේ මේක ලේසි ඈ. ඔළුවට යන ඉඳ මම මේකෙම කියලා දෙන්න මේක. ඔන්න මං කොටු දෙල මේක ආයේ මේ වැඩි විස්තර ඕනේ ලාවට යන ගන්න කොටු දෙල. පළමුව උඩ දානවා අංක 1 ලැබෙන්න පුළුවන් නැත්නම් 2 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න අංක 1 ලැබෙන්න පුළුවන් 3 ලැබෙන්න පුළුවන් 5 ලැබෙන්න පුළුවන් 7 ලැබෙන්න. මෙතන දෙවනුව 1 හෝ 3 හෝ 5 හෝ 7. දැන් කොටු දෙලේ අපි සිද්ධිරික ලකුණු. කතර ටික දාගමු. ඔන්න මම කතර ටික දාගත්තා. හරි. අපි කතර ටික දාගෙන ඉවරයි. ඒකත් හරි. ඊට පස්සේ කියන්නේ මොකද්ද? යටි අතර පිහිටන මුහුණත් දෙකේ මුහුණතේ ඉලක්කම් දෙකේ එකතුව 10 ලෙස ලැබිය හැකියි. ඒ කියන්නේ පුතේ ඉලක්කම් දෙකේ මේක බෑ මහලකුරෙත් දන්නේ නැහනේ. මහලකු දෙයක් නැහැ. ඉලක්කම් දෙකේ එකතුව 10. ලැබීමේ සම්භාවිතාව. 10 ලැබීමේ සම්භාවිතාව. 1 1 2 1 3 4යි. බෑ 1 5යි නෑ වැඩක් නෑ 1 7යි 8යි ඒක උපරිම ඒක. අන 3යි 7යි 5 මේ 3යි 7යි 10යි. ඒක එනවා. 5යි 5යි 10යි ඒකත් එනවා. 7යි 3යි 10යි ඕන් වෙනවා.
මේ බලන්න අනිත් ඒවා එකක්වත් ඉන්නේ නැහැ. මේ බලන්න. මෙතනින් එන 3යි 7යි 10යි අනිත් එක 10ට වඩා අඩුයි. මෙතන 5යි 5යි 10යි අවුලන්නේ නැහැ. 5යි 7යි 12යි ඒක හරියන්නේ. මෙතන 7යි 3යි 10යි. ඉතින් ඒ වැඩිනේ. ඒතර මෙතන ඔක්කොම තියෙනවා මේ පැත්තට 4යි මේ පැත්තට 4යි 4ක් අතර 16යි. 16යි. 1යි 2යි 3යි. 16න් 3යි. එහෙනම් මාර ලේසි. ඉලක්කම් දෙකේම එකතුව 10 ලැබෙනවා 10න් 3යි සම්භාවිතය 10න් 3. පැහැදිලි නේද පුතේ? මේක කොටු දාලා ඉක්මනට දාන්න. පොඩි වෙලාවයි යන්නේ. කොටු දාලා ටක් ගාලා යන්දනම් හරි. මේකේ උත්තරේ 16න් 3 දාලා තිබ්බනම් කෙලින්ම ලකුණු දෙක දීලා තියෙනවා. හැබැයි 16න් 3 දාන්න නැතුව කොටු දාලා යනලා තිබ්බනම් ඒත් එක ලකුණක් දීලා තියෙනවා. හරි. හරි. ඒකත් හරි. තවත් අපිට ජ්‍යාමිතිය ගානක් තියෙන්නේ 12 වෙනි ගාන. අපි ඒකත් කතා කරමු. හරි. දොළොස් වෙනි ගාන. මම රූපය අඳින්නම්. මං රූපය අඳින අතරතුර දරුවනුත් රූපය ඇඳ ගන්න. ගාන දිස්වේ. මෙයාට මෙයා සමානයි කියලා දීලා තියෙනවා. මෙයාට මෙයා අසමානයි කියලා දීලා තියෙනවා. මෙතන අංශක 40යි කියලා දීලා තියෙනවා. මෙතන x a b c d හරි. a b c සරල රේඛාව. මේක සරල රේඛාවක්. ඔන්න ඒක ඔළුවේ දාගන්න. x යගේ. දැන් පුතේ මේ මාරයිනේ. සමද්විපාත ත්‍රිකෝණ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මෙයාට මෙයා සමානයි. ඒක දුන්නේ ඇයි? මම කලිමුත් කිව්වා. මෙයා දුන්නේ ඇයි? ඒක අපි ඔළුවට දාගන්න. ඒක දුන්නේ ඇයි? එහෙනම් මේ බලන්න පුතේ මේ ත්‍රිකෝණය සමද්විපාත ත්‍රිකෝණයක්. සමද්විපාත ත්‍රිකෝණයක් දැක්ක ගමන් මතක් වෙන්න ඕන මොකද? සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. මරුනේ. මෙයාට මෙයා සමානයි. එහෙනම් මේ කෝණෙට මේ කෝණය සමානයි. එහෙනම් මෙයත් 40යි. එක දාගත්තා. හරි. දැන් මේ බලන්න මෙතන සමාන ලකුණ. මේ පාදෙට මේ පාදෙ සමානයි. එහෙනම් මේ ත්‍රිකෝණෙත් සමද්විපාද ත්‍රිකෝණය. හරි. මේ ත්‍රිකෝණෙත් සමද්විපාද ත්‍රිකෝණය. මේ පාදෙට සම්මුඛ කෝණය මේක, මේ පාදෙට සම්මුඛ කෝණය මේක. මෙයා 40යි නම් මෙයාත් කීයද? 40යි. මං හිතන්නේ තේරෙන්නේ නැති. හරි. සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. හරි. දැන් පුතේ x ලගේ ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මෙතන තියෙන ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? අංශක 180යි. එහෙනම් ලියන්න පුළුවන් 40 ධන 40 ධන 40 ධන x සමානයි අංශක 180යි. 40යි 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 කීයද? 120යි. එහෙනම් x සමානයි 120 ගෙනියන්න යහ පැත්තට. නැත්තම් ධන 120 නැති කරන් දාන්න ඍණ 120ක් ඕන එකක් ඈ. අපි සරලව ගියමු මේක යහ පැත්තට ගෙනියමු. ඒතොර 180න් 120ක් අඩු කරනවා කීයද? අංශක 60යි. x සමානයි අංශක 60යි. ලේසි දරුවෝ ලේසි. හරි x ලගේ අංශක 60යි. මම හිතන්නේ පැහැදිලි ඇති. හරි. එහෙනම් ඒකත් ගොඩ. මේකේ පුතේ 100 අංශක 60 ගත්තා නම් ලකුණු දෙක දීලා තියෙනවා. ආයේ මේ රූපේ ලකුණු කරලා තියෙනවා නම් මෙතන 40 මෙතන 40 ලකුණු කරලා තිබුණා. ඒත් එක ලකුණක් හම්බ වෙනවා 60 ලියලා නැතත්. හරි. බලන්න පුතේ හරිය ලේසි ජ්‍යාමිතිය කියන්නේ මාරම ලේසි. රූපේ ලකුණු කරන්න විතරයි තියෙන්නේ. හරි. අපි 13 වෙනි ගානටත් යමු. අපි මේ වැඩේ දිගටම කරනවා පුතේ. වැඩේට අර මොකද්ද? උත්ප්‍රේරකයක්. වැඩේ දිගටම යන්න නම් ඔයාලා හැමෝම මේ දන්න අයට කියන්න පුතේ. එක්කෙනෙක් සමහරට එක්කෙනෙක් බලන්න පුළුවන්. සාමාන්‍ය මන් දාන වීඩියෝ බලන්නේ නැහැ. හරි. මං ඉතින් දානවා. බලන්න එක්කෙනෙක් බැලුවා නම් තව එක්කෙනෙක්ට කියන්න. ඒ කියන්නේ වැඩේ හොඳයි නම් විතරක්. හොඳ නැත්නම් ඒ කමෙන්ට් එකක් දාන අපෝ ඔක තේරෙන්නේ නැහැ මෙලවරක් නැහැ. කමන්නේ. තේරෙනවා නම් පුතේ මේ චුට්ටක් කියන්න.
තේරෙනවනේ වැඩේ පැහැදිලි නම් වැඩේ හොඳයි නම් තව යාළුවෙක්ට කියන්න. ඒ කියන්නේ එතකොට මට දිගටම කරන්න හිතෙනවා. ඒක ලොකු වැඩක්නේ. හරි. එතකොට 2024 ඉවර වෙලා 2023ක් පටන් ගන්නවා. හරි. එහෙම පේපර් ටික සාකච්ඡා කරන්න පුළුවන්. නැත්තම් මේ පාර තුන්වෙනි වාරේ පළාත් පේපර් ටිකම සාකච්ඡා කරමු. වැඩේ යනවා දිගටම පුළුවන් තරම් යාළුවන්ව දැනුවත් කරන්න. ඒක තමයි අංක 1. නැත්තම් අපරාධනේ. මං කරන එකේ තේරුමක් නැහැ. කමන්නේ. සර්වත්‍ර කුලකේ දීලා තියෙනවා බිඳුවක් ලියන්න ඕනේ නෑනේ. 7ත් අතර නි කියලා. A කියලා දීලා තියෙනවා බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. B කියලා තියෙනවා බිඳුවත් 7ත් අතර දෙකේ ගුණාකාර. මම මේක ලියන්නම් පුතේ. ඕක ඕනේ නෑ. මම ලියන්න A කියන්නේ මොකක්ද කියලා. A සමානයි අවයව ඇසුරින් ලියමු. බිඳුවත් 7ත් අතර ප්‍රථමක සංඛ්‍යා. අතර. පළවෙනි ප්‍රථමක සංඛ්‍යා 2, ඊළඟට 3, ඊළඟට 5. බිඳුවත් 7ත් අතරනේ. එහෙනම් 7 එන්නේ නැහැ. හරි. මේක හරි. B කියලා දීලා තියෙනවා මොකද්ද? බිඳුවත් 7ත් අතර දෙකේ ගුණාකාර. එහෙනම් මොනවද? 2, 4, 6. මම අවයව ඇසුරෙන් ලියාගත්තා. ඊට පස්සේ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය. පළවෙනි එක දීලා තියෙනවා A මේලය B. ඒක සර්වත්‍ර කුලකේලු. සර්වත්‍ර කුලකේ. සර්වත්‍ර කුල කියන්නේ බිඳුවත් 7ත් අතර නිකිල. නිකිල කියන්නේ සියලුම සංඛ්‍යා 1 2 3 4 5 6. මේ දෙකේ මේලය ගත්තට පස්සේ එක නැහැ. එහෙනම් මේක වැරදි. එක නැහැනේ පුතේ. 2 3 5 4 6 දෙක හරි එක නැහැ. එහෙනම් සර්වත්‍ර කුලකේ නෙවෙයි. මේනේ. ඊළඟට A ඡේදනය B. 2 4. ඡේදනයක් තියනවද? ඡේදනයක් නම් තියනවනේ. ඡේදනය වෙලා තියෙන 2 විතරයි මේ. දෙකට ඡේදනය කියන්නේ මොකද්ද පුතේ? මේ සලකුණට කියන්නේ මේලය. මේලය කියන්නේ ඔක්කොම. A වල අවයවක් දානවා B වල අවයවක් දානවා. ඒ සියල්ලගේම අවයව. ඡේදනය කියන්නේ පුතේ මේ තියෙන ඡේදනය. මම පුතේ ඡේදනය කියන්නේ A දෙන්නට පොදු. A වලට පොදු වෙන්න ඕන B වලට පොදු වෙන්න ඕන. A වලයි B වලයි පොදු අවයව වලින් සමන්විත කුලකය. වැඩේ පැහැදිලිනේ. ඒකත් නෑ. එහෙනම් අනිත් එක බලමු. එන්නේ ඒ කියන්නේ මොකද්ද? එන්නේ ඒ කියන්නේ මොකද්ද? ඒ කුලකයේ අවයව ගණන. ඒ කුලකයේ අවයව ගණන. නම්බර. මේ එන්නේ NB NC හරි. එන්නේ ඒ කුලකයේ අවයව ගණන. මේකේ දීලා තියෙන 3යිලු. හරිද? ඒ කුලකයේ අවයව කියන්නේ 1 2 3. එයා හරි. එහෙනම් උත්තරේ මෙන්න මේ තුන්වෙනි එක. ඒකට කෙලිබ ලකුණු දෙක දීලා තියෙනවා. හරි නේද පුතේ? පැහැදිලි ඇති. හරි. අපි ගණන් 13ක් සාකච්ඡා කරලා ඉවරයි. අපිට තියෙනවා තව. හරි. අපි යන් ඊළඟ 14 වෙනි ගණනට. හරි. අපිට තියෙන 14 වෙනි ගාන. හරි. බලමු මේක පොඩ්ඩක් වෙනස් කරලා දීලා තියෙන්නේ 14 වෙනි ගාන. බලමු. 3x වර්ගය ගුණ කිරීම 2y බෙදීම 8xy. පුතේ මේ ගාන මේ විදියට තියෙනකොට ඔයාලට පොඩ්ඩක් අපැහැදිලි වෙන්න පුළුවන්. මේක අපි මේ විදියට ලියාගත්තා. 3x වර්ගය ගුණ කිරීම 2y බෙදීම බෙදීමනේ තියෙන්නේ 8xy. බලන්න මරුනේ දැන්. මෙහෙම දුන්නා නම් ලේසියිනේ. දැන් මේක දීලා තියෙන්නේ මේ විදියට. මේ විදියට දුන්නම් බය වෙනවා. ඒක තමයි ඕන වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව. අපි දැනගන්න ඕන අපිට ඇහැට හුරු ක්‍රමයට මේක ලියා ගන්න. දැන් සුළු කරන් ලේසියිනේ පුතේ. මොකද වෙන්නේ? මේ y ට මේ y කැපිලා යනවා. මේ x මෙතන දෙකක් තියෙනවා මෙතන x එකක් කැපිලා යනවා. මෙතන දෙකේව 1යි දෙකේව කීයද 4යි. අය නෑනේ. උඩ ඉතුරුනා 3x යට ඉතුරුනා 4. මොන ඔච්චරයි උත්තරේ. ඒකේ පුතේ 4න් 3යි x. හරි ලේසි. මේකටම ලකුණු දෙක දීලා තියෙනවා.
මේක ගත්තම ලකුණු දෙක දීලා තියෙනවා. නැත්තම් මෙහෙම ලිව්වා නම් ඒකටත් එක ලකුණක් හම්බ වෙනවා. හරි? හරි ලේසි පුතේ. චුට්ටක් හිතන්න විතරයි ඕන. මේ විදිහට දැක්ක ගමන් බය වෙන්න එපා. ඒ තියෙන සංකල්පේ දාගන්න. බෙදීමනේ. බෙදීම. වැඩි ලේසි. හරි. ඒ ගානත් හරි. 14ත් හරි. අපි යම් 15 වෙනි ගානට. ඒක ලේසි. 15 වෙනි ගාන. ගුණෝත්තර ශ්‍රේණියක් තියෙන්නේ. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6. දෙවන පදයේ ඍණ 6. තුන්වන පදයේ ඍණ 12. මෙම ශ්‍රේණියේ පස්වන පදයේ කුමක්ද? පස්වන පදේ. දැන් පුතේ ඒ කියන්නේ T2 දන්නවා. T2 ඍණ 6යි. T3 ඍණ 12යි. මම පුතේ මේකේ ගුණෝත්තර ශ්‍රේණියක පොදු අන්තරය පොදු අන්තරේ නේ පොදු අනුපාතය. පොදු අන්තරේ තියෙනවා. සමාන්තර ශ්‍රේණියේ පොදු අනුපාතය හොයාගන්න පුළුවන්. ඒක හරිය ලේසි. තුන්වන පදේ බෙදන්න දෙවනි පදේ. වැඩේ කොට. ඒ කියන්නේ R. R සමානයි ඍණ 12 බෙදන්න ඍණ 6. ඍණ 12 බෙදන්න ඍණ 6. මෙයා කැපිලා යනවා 12 6න් බෙදුවම 2යි. R සමානයි 2යි. දැන් අහලා තියෙන මොකද්ද? R සමානයි 2යි නම් පුතේ. ඒ කියන්නේ මේ දෙවනි පදේ දන්නවනේ. දෙවනි පදය දන්නවා කියන්නේ පළවෙනි පදේ ගන්න පුළුවන්. පළවෙනි පදේ ගන්න මොකද කරන්නේ? දෙවනි පදය බෙදන්න පොදු අනුපාතයෙන්. කීයද? ඍණ 3යි. එහෙනම් පළවෙනි පදේ ඒ කියන්නේ A සමානයි ඍණ 3යි. A සමානයි ඍණ 3යි. දැන් අහලා තියෙන මොකද්ද? පස්වෙනි පදේ. ඒ කියන්නේ මොකක්ද? Tn සමානයි AR n ඍණ 1. මෙන්න සූත්‍රය. T5 සමානයි A. A වලගේ කීයද? ඍණ 3. ಗುಣ කිරීම R වලගේ 2යි n වලගේ 5 ඍණ 1. ඍණ 3 ගුණ කිරීම 2 කීයද? 5න් එකක් ගියාම 4යි. 2 4 ඔයාලා දන්නවනේ. 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි. 16නේ. එතකොට 2 5 32 16යි. එතකොට ඍණ 3 ගුණ කිරීම 16. 16 තුනක් කියන 6 වරක් 3 18 එකක් ඉතුරුයි 48යි. මොන 48යිද? ඍණ 48යි. ඔන්න උත්තරය. හරි ලේසි පුතේ. මෙච්චර ලොකුවට හිතන්න දේවල් නෑ. මේවා ලියන්න ඕනේ නෑ. මම මේ පැහැදිලි කරන්න ඕන හින්දා මේ ඔක්කොම ලිව්වේ පියවර විදියට ලිව්වේ. හරි. ඒ කියන්නේ පුතේ දෙවනි පදය දීලා තියෙනවා, තුන්වෙනි පදයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ළඟ පද දෙකක් දීලා තියෙනවා. අනුයාත පද. ඕවට කියනවා අනුයාත පද. අනුයාත පද දෙකක් දීලා තියෙන හින්දා අපිට පොදු අනුපාතය ගන්න ලේසි. ඒ කියන්නේ ඉස්සරහින් තියෙන පදේ පිටිපස්ස පදයෙන් බෙදන්න. ඒතර හරිය. තුන්වෙනි පදය මම බෙදුවා දෙවෙනි පදේ. ඒතර 2යි. R වලගේ 2යි. ඒතර දෙවෙනි පදේ දන්න හින්දා පළවෙනි පදේ ගන්න පුළුවන් පොදු අනුපාතයෙන් බෙදුවම. ඒතර A වලගේ ඍණ 3යි. Tn සමාන AR n ඍණ 1කට දැම්මම ඍණ 48යි කියලා උත්තරය එනවා. හරි ලේසි පුතේ. හරි. අපිට තියෙන ඊළඟ 16 වෙනි ගාන ජ්‍යාමිති ගාන අපි ඒකත් අදමු. හරි. 16 ජ්‍යාමිතියක් තියෙන බලමු. ඉක්මනට හදමු. හරි. මම රූපය අඳින්නම්. වෘත්ත චතුරස්‍රයක් තියෙන්නේ. වෘත්ත චතුරස්‍රයක් දැකපු ගමන් මතක් වෙන්න ඕන ප්‍රමයන් දෙකක් තියෙනවා. මෙතන 32යි. අංශක A B E C D. right. චුට්ට බලමු. හරි. මුලින්ම මේ නිකන් වෘත්ත චතුරස්‍රය පේන්නම තියෙනවනේ. මොකද්ද ප්‍රමයන් දෙක? හරි.
වෘත්ත චතුරස්‍රය මම කලින් ගහන්නේ කිව්වා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක. ඔන්න පළවෙනි. ඊළඟ එක මොකද්ද? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොකද වෙන්නේ? සමානයි. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ආන්න ඒක ඕන වෙයි. බලමු මම දන්නේ තාම ගාන කියවෙන්නේ. ABCD වෘත්ත චතුරස්‍රයක රූපය දැක්වෙන BD මගින් ADC සමච්ඡේදනය. අන්න ඒක හොඳ පොයින්ට් එකක්. බලමු. BD මගින් ADC සමච්ඡේදනය. ඒ කියන්නේ මය පුතේ මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒක මම ලකුණු කරගත්තා. AB පාදයේ ඊතෙක් දික් කර ඇත. තොරතුරු අනුව CBE. මෙන්න මේ කෝණේ විශාලත්වය හොයන්න. පුතේ මෙන්න මෙතන 32යි කියලා දීලා තිනවා. ඒක දුන්නේ ඇයි කියලා හිතන්න. මේ බලන්න පුතේ එකම තැනින් පටන් ගන්නවා එකම තැනින් අවසන් වෙනවා. එකම තැනින් පටන් ගන්නවා එකම තැනින් අවසන් වෙනවා. මේ එකම ඛණ්ඩයේ කෝණ. මහවෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණ. මෙතන 32යි නම් පුතේ මෙතනත් 32යි හේතුව එකම ඛණ්ඩයේ කෝණ. ඒක හරිනේ. එකම ඛණ්ඩයේ කෝණ 32යි. මෙතන මෙයා 32 මෙයා 32යි සමානයි. දැන් පුතේ අපි කලින්ම දැනගත්ත මේ කෝණේ සමානයි. එහෙනම් මෙයත් කීයද 32යි. එහෙනම් මේ සම්පූර්ණ කෝණේ කීයද 32ව දෙකක් කීයද? සම්පූර්ණ කෝණේ අංශක 64යි. දැන් අපෙන් අහන්නේ මේ කෝණේ. පාදයක් දික් කිරීමේ සෑදෙන මෙතන බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි වෘත්ත චතුරස්‍රය. එහෙනම් පුතේ මෙයා මෙයාට සමානයි. එහෙනම් මෙතන කෝණෙත් කීයද? අංශක 64යි. එහෙනම් අපි ලියන්න බලන්න CBE සමානයි අංශක 64යි. වැඩේ ලේසි පුතේ. හරි ලේසි. මේවා එච්චර අමාරු දේවල් නෙවෙයි. රයිට්? අංශක 64 ගත්තාම ලකුණු දෙක හම්බ වෙනවා. හරි නේද පුතේ? රයිට්. හරි අපි යන් 17 වෙනි ගානට 17 වෙනි ගාන. හරි. හරි. අපිට තියෙන 17 වෙනි ගාන. කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ විජ්ජීය පදවල. 17 බලමු අපි ඒක හදන්නේ කොහොමද කියලා. 6යි x වර්ගය 5යි xy 2යි y වර්ගය. උදේ මෙන්න මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් අපිට තියෙන ලේසි ක්‍රමයක්. අර ගොඩක් අය ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියලා හදනවා. ඊට වඩා ලේසි මෙන්න මේ ක්‍රමේ. මම මේ ඉලක්කම් තුන ගන්නවා. sorry. මේ ඉලක්කම් තුන මොකද්ද? 6යි 5යි 2යි. මේ ඉලක්කම් තුන අරගෙන මෙන්න මේ ඉලක්කම් තුනේ කුඩා පොදු ගුණාකාරය හොයනවා. ඉලක්කම් තුනේ කුඩා පොදු ගුණාකාරය හොයනවා. මේක හරි ලේසි. ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්න 3යි මෙයා බෙදෙන්නේ නැහැ. මෙයාට 1යි. නැවත බලනවා 3ම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවද? නැත්නම් දෙකක්වත් බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවද? අඩුම තරම දෙකක්වත් බෙදෙන එකක්වත් නැහැ. ඒ නිසා මේ ඉලක්කම් ටික ගුණ කරනවා. 2 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 5 ගුණ කිරීම එකම ගුණ කරාට වෙනසක් වෙන්නේ නැහනේ. දෙවරක් 3 6යි, 6 වරක් 5 30යි. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරය 30යි. කුඩා පොදු ගුණාකාරය 30යි කියන්නේ මෙන්න මේ ඉලක්කම් තුනේ කුඩා පොදු ගුණාකාරය 30යි. දැන් මේක මම මෙහෙම ලියා ගන්නවා. 30යි. දැන් විජ්ජීය පදවල කුඩා පොදු ගුණාකාරය. පුතේ මෙන්න මෙතන x වල වැඩිම බලය කියන්නේ. මෙතන 2 මෙතන 1 අතන නැහැ. x වල වැඩිම බලය x වල 2. මෙතන y වල වැඩිම බලය y වල 2. ඔන්න ඔය විදිහට උත්තරේ ගත්තා. හරි ලේසි පුතේ. ඒ කියන්නේ ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය හොයාගන්න. ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය හොයාගත්තට පස්සේ මෙතන x y ඔහොම තියෙනවා නම් ඒ විජ්ජීය පදවල වැඩිම බලය මෙතන ලියන්න. වැඩිම බලය. දැන් මෙතන 2 නැහැ කියලා හිතමු. එතකොට මෙතන y වල වැඩිම බලය කීයද? y වල 1. ඒ කියන්නේ y. දෙක තිබ්බනේ. අන්න එහෙමයි. වැඩිම බලය ලියන්න. මම හිතන්නේ පැහැදිලි ඇති. හරිනේ පුතේ? right. අපි යන් 18 වෙනි ගානට. right මේක ඕනනම් ලියා ගන්න. හරි. අපි යන් 18 වෙනි ගානට.
18 sorry 18 ටිකක් හොඳ ගාණක් වගේ බලමු. ඍජු ප්‍රිස්ම එක ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය. අර කලින් වගේමනේ. ත්‍රිකෝණාකාර හරස්කඩේ වර්ගඵලය දීලා තියෙනවා. මෙයාගේ වර්ගඵලය 616යි. 616යි වර්ග සෙන්ටිමීටර. මම ඒකක දැම්මේ නැහැ. එම ප්‍රිස්මේ උසට මේ දින උස අපි උස h කියලා ගමු. ඔන්න h. සමාන උසක් සහ පතුලේ අරය r වන ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව ප්‍රිස්මේ පරිමාවට සමානයි. මෙන්න මෙහෙම කතාවක් කියන්නේ. මෙන්න මෙයාගේ පරිමාව සිලින්ඩරයක පරිමාවට සමානයි. ඒ සිලින්ඩරයේ විශේෂත්වය අරය r මේ ප්‍රිස්මේ උසම තමයි සිලින්ඩරයේ උස. ඒ කියන්නේ h. ඒ කියන්නේ මම පුතේ මේ දෙන්නගේ පරිමාවන් සමානයි. දැන් අපෙන් අහලා තියෙන මොකද්ද? r වලගේ. හරි ලේසි හොඳ ගානක්. ඒතර පුතේ මෙයාගේ පරිමාව මෙයාට සමාන ටිකක් අර දෙවෙනි කොටසෙන් එනහා සමාන ගානක්. ඒතර මෙයාගේ පරිමාව හොයන්න පුළුවන් හරස්කඩ වර්ගඵලය ගුණ කරන උසෙන්. ඒ කියන්නේ මොකද්ද? 616 ගුණ කිරීම h සමානයි. මෙයාගේ වර්ගඵලය කොහමද? මේ පරිමාව කොහමද? සිලින්ඩරේ පරිමාව 5r වර්ගය h. 5r වර්ගය h. අපි ලියමු 616 ගුණ කිරීම h සමානයි 5 වලගේ 7න් 22 ගුණ කිරීම r වර්ගය ගුණ කිරීම h. දැන් බලන්න පුතේ මෙන්න මේ h වලට h කැපිලා යනවා. ගුණ කිරීම පමණයි තියෙන්නේ. ඒ නිසා මේ h ට h කැපිලා යනවා. තව මෙන්න මේ ඉලක්කම් දෙක බෙදෙනවා දෙකකින්. දෙකේවා 11යි. මෙතන දෙකේවා 3යි 0යි 8යි 308යි. 6ට 3යි එකට නෑ 16ට 8යි. දැන් ආයෙ සුළු කරගන්න ඕන 308. නිකන් ඔයාලට හුරු පුරුදු ඔය ගාන එනවනේ වර්ගඵලයේදී. මට හිතෙනවා මෙයා බෙදෙනවා කියලා කියන්ද 11යි. බෙදෙන්න ඕන පොතේ හැටියට. බලමු 308 308 බෙදීම 11. 2යි 22යි ඉතිරි 8යි 88ට 8යි. බෙදෙනවා. වැඩේ කොට. ඒතර එනවා 11 ඒවා 28යි. මෙතන එනවා 11 ඒවා 1යි. ඒතර මෙතන ඉතුරුනා 28. 28 සමානයි r වර්ගයේ බෙදීම 7. r වර්ගයේ බෙදීම 7. දැන් මොකද කරන්නේ? දැන් අපි මේ බෙදීම 7 ඉවත් කරගන්න 7න් ගුණ කරා. 4 7 කැපිලා යනවා. දැන් මෙයා ගුණ කරමු. 7 වරක් 8 56යි 5ක් ඉතුරුයි 7 වරක් 2 14යි 14යි 5 196යි. r වර්ගය සමානයි 196යි. බලන්න නිකන් හුරු ඇතිනේ. 196 වර්ගමූලය අගේ ඉලක්කම 6 4 වරක් 4 16යි 14 එන්න පුළුවන්. බලමු 14 ගුණ කිරීම 14. 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 1යි 5යි 4යි 1යි 196යි. ඒ කියන්නේ පුතේ r සමානයි මෙයාගේ වර්ගමූලය ගන්න 196 වර්ගමූලය 14යි සෙන්ටිමීටර. 14යි සෙන්ටිමීටර. හරි ලේසි පුතේ. මම නැවත චුට්ටක් පැහැදිලි කරන්න එක ටිකක් හොඳ ගාණක් හින්දා මෙන්න මේ ප්‍රිස්මේ පරිමාව සිලින්ඩරේ පරිමාවට සමානයි. මෙයාගේ උස h මෙයාගේ උසත් එහෙනම් h. එයාලා දීලා තියෙනවා. මම ලිව්වා මේ විදිහට. එතකොට පුතේ මෙතන කැපෙනවා මම මුලින්ම කැපුවේ දෙකෙන්. දෙකේවා 11යි. දෙකේවා 308යි. ඊට පස්සේ මට හිතුණා මෙයා බෙදෙනවා කියලා 11න් බෙදලා බැලුවා අපි බෙදෙනවා 11 1යි 11 28යි. 28 සමානයි r වර්ගයේ බෙදීම 7. බෙදීම 7 ඉවත් කරගන්න 7න් දෙපැත්තම ගුණ කරගන්න. 7ට 7 කැපිලා ගියා. 28 7න් ගුණ කරාම 196යි. 196 වර්ගමූලය කියන්නේ 14යි. එහෙනම් r සමානයි 14යි. වැඩේ කොට. හරි? හරි නේ පුතේ? රයිට්. සටහන් කරගන්න ඕන නම් වීඩියෝ නවත්තලා ටක් ගාලා සටහන් කරගන්න. අපි යන් ඊළඟ ගන්න. 19 19 ජ්‍යාමිතිය ගානක් තියෙන්නේ. අපි බලමු මේ ගාන කොට දාගන්නේ කොහොමද කියලා.
ඍජුකෝණි ත්‍රිකෝණයක් දීලා තියෙනවානේ. ත්‍රිකෝණයක් දීලා තියෙනවා. මෙන්න මේතන දිග D, මෙතන E, මෙතන B, මෙතන C, මෙතන A. මෙයාට මෙයා සමානයි කියලා 4යි දීලා තියෙනවා. 4 සෙන්ටිමීටර්. ABC ත්‍රිකෝණේ AB හා AC පාදවල මධ්‍ය ලක්ෂ DE. මේවා මධ්‍ය ලක්ෂවල. මෙයාට මෙයා සමානයි. තව එකක් දීලා තියෙනවා මධ්‍ය ලක්ෂ ADE. ADE. මෙතන කෝණේ අංශක 90යිලු. BCED චතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර වලින්. BCED මෙන්න මෙයාගේ පරිමිතිය හොයන්න. මෙතන කෝණේ අංශක 90යි. දැන් මෙන්න මේක බලන්න පුතේ. මේ දිග දීලා තියෙනවා 6 සෙන්ටිමීටර. මරු. දැන් මේක මධ්‍ය ලක්ෂණමයනේ. මධ්‍ය ලක්ෂණමය කියන්නේ මොකක්ද? ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර ඉන් හරි අඩක් වේ. ඉන් හරි අඩක් වේ. මෙයා 6යි නම් මෙයා 3යි. දැන් මේ පාදයේ දිග දන්නේ නැහැ. අඩෝ මරුනේ. මෙතන තියෙන මොන ත්‍රිකෝණයක්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන 90යි කියලා දුන්නේ ඒකට. මෙතන ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේකට දාන්න පුළුවන් පයිතගර ස්ත්‍රිත්වය. පළවෙනි පයිතගර ස්ත්‍රිත්වය මොකද්ද? 3 කීයද? 4 5. 3 තියෙනවා 4 තියෙනවා. එහෙනම් මේක කීයද? 5යි. මෙයා 5යි නම් මෙයාත් කීයද? 5යි. මෙයා සමානයි. මෙයා 4යි. අපෙන් අහලා තියෙන පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිග 6 ධන 5 ධන 3 ධන 4. 6යි 5යි 11යි 11යි 3යි 14යි 18. එහෙනම් කීයද උත්තරේ? 18යි සෙන්ටිමීටර. 18යි සෙන්ටිමීටර. වැඩේ කොට පුතේ. පරිමිතිය හොයලා ඉවරයි. මාර ලේසි පුතේ. හැබැයි මේ ගාන හදපු අයත් ඉතාමත් අඩුයි. ඒකට හේතුව මෙතන 90න් මෙන්න මෙතන පයිතගරස් ත්‍රිත්වය දාලා මේ පහ හොයාගත්තේ නැත්නම් අපිට මේක හදන්න අමාරුයි. පැහැදිලිද? ඒ කියන්නේ හැම වෙලේම තර්ක කරන්න දත්තයක් දුන්නා නම් ඒ දත්තේ දුන්නේ ඇයි කියලා. ඒතර වැඩේ ලේසි. මේ දත්ත දෙන්නේ නිකන් නෙවෙයි. හරි. ඒ දෙන්නේ ගානට ඕනේ හින්දා. ඒතර ලේසි පුතේ. ඔය සාධනය කිරීම ගණන් හදන්නත් මාර ලේසි. මම ඒවා ඉස්සරහට කියා දෙන්නම්. හරි ජ්‍යාමිතිය ඕන මුලක ඉඳන් කියා දෙන්නම්. හරි ඒ තරම් ලේසි කොටසක් තමයි ජ්‍යාමිතිය කියන්නේ. හරි. එහෙම ජ්‍යාමිතිය ඕන නම් අපි කමෙන්ට් එකක් දාන්න. අපි මුලක ඉඳන් කරමු. හරි. එතකොට ඒකට ලකුණු 18 ගත්තා ලකුණු දෙකක් හම්බෙලා තියෙනවා. හරි. ඒ ගානත් හරි. 19ක් ගණන් හදලා ඉවරයි. රයිට්. ටිකක් වෙලා ගියා නේ. හරි. වෙලාව යනවා. කොහොම තමයි. හරි. අපිට තියෙන්නේ 19 හරි 20. 20 වෙනි ගාන. අපි 20 සාකච්ඡා කරමු ඉක්මනට. හරි. 20 වෙනි ගාන බලමු. කාර්සිය තලය මත ප්‍රස්ථාර සරල රේඛීය ප්‍රස්ථාර. ඔන්න ලක්ෂ දෙකක් තියෙනවා. ඔන්න බලාගන්න පුතේ. ඔන්න ওই ගානත් පුතේ සමහර අය වරද්දනවා. يعني පටලවා ගන්න. 4 6 6 9 4 6 6 9 හරහා ලක්ෂාරා යන සරල රේඛාවේ සමීකරණ. ඉඩියක් හොඳ ගාන. අර වෙනදා දෙන්නේ අන්තක්ඛණ්ඩේ හොයාගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මෙතන දෙන බිඳුවේ 5 නැත්නම් බිඳුවේ ඍණ 1 එහෙම දෙනවා. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩේ දැකපු ගමන් කියන්න පුළුවන්. මේක නම් එහෙම කියන්න බෑ. හරි බලමු හදන විදිය. මම මේකේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. මේක x1 නම් මේක y1. මේක x2 නම් මේක y2. ඒ කියන්නේ m සමානයි y කණ්ඩාංක වෙනස 9න් අඩු කරන්න 6ක්. y කණ්ඩාංක වෙනස බෙදන්න x කණ්ඩාංක වෙනසෙන් 4න් අඩු කරන්න කීයක්ද? 6න් අඩු කරන්න කීයක්ද? 4ක්. එතකොට 9න් 6ක් ගියාම කීයද? 3යි. 6න් 4ක් ගියාම 2යි. 2න් 3යි. m වලගේ 2න් 3යි. ඒක හරි. m හරිනේ. y සමාන mx ධන c ආකාරයනේ. මම ලියන මෙහෙම. y සමානයි mx ධන c. දැන් අපි c දන්නේ නැහැ.
මම මේ කැමැති කණ්ඩාංකයක් ආදේශ කරන්නම් මෙතන m වල දන්නේ ඉඳලා මම මෙතන දාන්නම් මෙන්න මේක y වලගේ 6යි m වලගේ 2න් 3යි ගුණ කිරීම x වලගේ කීයද 4 ධන c දැන් දෙකේව 1යි දෙකේව කීයද 2යි දෙවරක් 3 6යි 6 ධන c සමානයි 6යි මේ 6 මෙහාට ගෙනිච්චම මේ පැත්තට ගෙනාවම 6 ඍණ 6 සමානයි c ඒ කියන්නේ c සමානයි කීයද බිඳුව c සමානයි බිඳුව වෙනද පුතේ ගානේ මේ c වලගේ නිකන් හොයාගන්න පුළුවන් හදන්න දෙයක් නැහැ මේ සැරේ එහෙම නැහැ එහෙනම් c වලගේ බිඳුව හින්දා y සමානයි මොකද්ද mx ධන c නේ c බිඳුව m වලගේ 2න් 3යි x ඔන්න සමීකරණ c වලට නෑ ගියා හරි හරි නේද පුතේ මේක හොඳ ගානක් ඒක කියන්නේ මේ සැරේ පොඩ්ඩක් ඒ ප්‍රමාණය අඩු වුණානේ පුතේ ගණිතේ ඒ ප්‍රමාණය අඩු වෙන්න හේතුව මේ ගණන් චුට්ටක් සංකීර්ණ කරලා තියෙනවා ඇත්තටම ඒ හින්දා මේ ඒ කියන්නේ මේ වගේ ගණන් කලින් ඇවිල්ලා තිබ්බේ නෑ පුතේ ඒ කියන්නේ මේකේ මොකක් හරි සරල ක්‍රමයකට ගන්න පුළුවන් විදිහට දුන්නේ එක්ක අන්තක් කණ්ඩේ ලේසියෙන් ගන්න පුළුවන් අනුක්‍රමණය විතරයි හොයන්න තියෙන්නේ ඉතින් ඒ හින්දා දැන් මේ වගේ ඇවිල්ලා අර ELC දන්නවනේ පුතේ ඒකේ එන්න පුළුවන් උඩරිම ගණන් ටික දැන් දීගෙන යනවා හරි දැන් අපි යන් 21 වෙනි ගානට ඒකත් තියෙන ජ්‍යාමිතිය ගානක් 21 හරි ඒකේ රූපය ඇඳගමු මගෙත් එක්කම රූපය අඳින්න කට්ටිය රූපය ඇඳලා හදමු 21 මගේ රූපේ නම් පොඩ්ඩක් අවුල් වගේනේ කමන්නේ වෙලා යනවා නැත්තම් කව කට්ටෙන් අඳින්න පුළුවන් විලා යන හින්දා මම මෙහෙම ගන්නවා අපිට දීලා තියෙනවා දී ඇති වෘත්තය O කේන්ද්‍රය වේ. හරි O කේන්ද්‍රය. ABCD සමාන්තරාශ්‍රයක්ද? මේක සමාන්තරාශ්‍රයක්. ABCD. ඒ කියන්නේ මේවා සමාන්තරයි. AOBEF සරල එක. මේක සරල රේඛාවක්. මෙන්න මෙතන කෝණේ දීලා තියෙන අංශක 70යි කියලා. අංශක 70යි. අපෙන් ආන්නේ DEF මෙන්න මේ කෝණය අහන්නේ. හරි. දැන් බලමු මේ කෝණය කොහොමද ගොඩ දාගන්නේ කියලා. පුතේ මේ මෙන්න මෙතන සමාන්තරාශ්‍රයන්නේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. එහෙනම් පුතේ මෙයා 70යි නම් මේන්න මේ කෝණය 70. ප්‍රමේයන් ටික මතක තිබ්බනම් ගොඩ. සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. ඒ වගේම පුතේ මෙන්න මේ විස්කම්භයක් මේ තියෙන අර්ධ වෘත්තයක් මේ. ඒතර අර්ධ වෘත්තයේ කෝණ ඍජු කෝණ වේ. මේ මෙතනින් මෙතන වේ. මෙතනින් පටන්ගෙන මෙතන නැවෙලා මේ අර්ධ වෘත්තයනේ. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. අයියෝ හරි ලේසියිනේ පුතේ. මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා. ඒ කියන්නේ මොකද්ද? DEF. මොකද වෙන්නේ? DEF කියන්නේ බාහිර කෝණ සමාන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතුව සමානයි. කොහොමද වෙන්නේ? 70යි 90යි. 70 ධන 90. ඊයද පුතේ අංශක 160යි. අංශක 160යි. එහෙනම් මේ කෝණය අංශක 160යි. වැඩේ ලේසි. හරි. මේවා අමාරු නෑ පුතේ. හරි. ඒකත් හරි. ඒකට ලකුණු දෙක හම්බෙලා තියෙනවා. හරි. එතකොට 22 වෙනි ගාන අපි කෙමෙන් පළවෙනි 25 ඉවර වෙන්න ළඟයි. හරි. 22 වෙනි ගාන අපි යන් ඒක සාකච්ඡා කරමු. මොකක්ද බලමු. රමණී කිසියම් මුදලක් 110ක
වැල් පොලි අනුපාතයක් ගෙවන මූල්‍ය ආයතනයක වසර දෙකක් තැන්පත් කළා. දෙවන අවුරුද්ද සඳහා පමණක් ලැබූ පොලියේ මුදල රුපියල් 660යි. දෙවන අවුරුද්දට පොලිය ගණනය කරන්න කොහොමද පුතේ? පළමු අවුරුද්දේ පොලියයි පළමු අවුරුද්දේ ණය මුදලයි දෙකම එකතු වෙලා හැදෙන්නේ. පොලියටත් පොලියනේ. එහෙමනේ වැල් පොලිය හොයන්නේ. පොලියටත් පොලිය. ඒතර දෙවැනි අවුරුද්දේ පොලිය ඇවිල්ලා තියෙනවා 660ක්. ඒක ඔලුවට දාගන්න. අතර වසර දෙකක් අවසානයේ ඇයට ලැබූ මුළු මුදල කීයද? 7260යි. 7260. දැන් වසර දෙකක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල. දැන් පුතේ මේක අපිට ලේසියෙන් ගොඩ දා ගන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙවෙයි. ඕන්න රිවර්ස් එකට යන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙහෙමනේ. දැන් දෙවැනි අවුරුද්දේ ණය මුදලයි පොලියයි සෙට් එකම එකතු වුණාම ඔක්කොම මුළු මුදල කීයද? 7260යි. මම මේක පොඩ්ඩක් අර යන රටාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. චුට්ටක් බලන්න. හොඳට බලාගන්න. පුතේ අපි මෙහෙමනේ. මෙන්න මෙහෙම. පළවෙනි අවුරුද්දේ ණය මුදල අපි දන්නේ නැහැ. එයාට බලනවා පළවෙනි අවුරුද්දේ 110ක්. ඔන්න ඔහොමනේ එන්නේ 110ක් බලන්න. මෙන්න මෙහෙම හදන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙන්න මං කියන්නේ. පළවෙනි අවුරුද්දට ඔය පොලිය එනවා. මේ පළවෙනි අවුරුද්දේ පොලිය. ඒ පොලියට මොකද වෙන්නේ? මෙන්න මේ ණය මුදල එකතු වෙනවා. මෙන්න මේ දෙන්න එකතු වෙනවා. එහෙමනේ වෙන්නේ. අපි හිතමු මෙයා A මෙයා B. එතකොට දෙවැනි අවුරුද්දට ණය මුදල වෙන්නේ මොකද්ද? A ධන B. A ධන B. තේරෙන විදිහට. එයාට බලනවා 110ක්. 110ක්. එයාට 110 දෙවැනි අවුරුද්දට එතකොට පුතේ දෙවන අවුරුද්ද සඳහා ලැබුණු පොලිය කීයද? අපිට දීලා තියෙනවා කීයද? 660. පැහැදිලිද? තේරුණාද? ඊට පස්සේ කියනවා අතර වසර දෙකක් අවසානයේ ඇයට ලැබුණු මුළු මුදල කීයද පුතේ? මෙන්න මේ මුළු මුදල 7260යි. 7260. ඒ කියන්නේ පුතේ මේන්න මෙයාට මේ පොලියයි මෙතන ණය මුදලයි දෙක එකතු වුණාම ඒ කියන්නේ මම තේරෙන්නේ කියන්නේ A ධන B ට ඒ කියන්නේ ණය මුදලයි පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවෙනි අවුරුද්දේ පොලියයි එකතුව කීයද? 7260යි. ඔන්න සරල තියරිය. ඔය වෙන සිස්ටම්. දැන් අපිට මෙතන ගාන දිහා බැලුවට පස්සේ ඔන්න මම ආයෙ චුට්ටක් මෙහෙම හදන්න ඕනි නෑ මයි පුතේ. මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ. පළවෙනි අවුරුද්දේ ණය මුදල එහෙනම් 110 ගානේ බැලුවම එයාට ඇවිල්ලා තියෙනවා කීයක්ද පොලිය B කියලා හිතමු. හරි සරලව. එතකොට පුතේ දෙවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ පළවෙනි අවුරුද්දේ ණය මුදලයි දෙවෙනි අවුරුද්දේ පොලියයි කියන දෙකම එකතු වෙනවා. එතකොට ඒකට 110 ගානේ බැලුවම දෙවෙනි අවුරුද්දට පොලිය ඇවිල්ලා තියෙනවා 660ක්. එතකොට පුතේ හරිනේ. ඊට පස්සේ එනවා එතකොට පළවෙනි අවුරුද්දේ ණය මුදලයි පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවෙනි අවුරුද්දේ පොලියයි ඒ සෙට් එකම එකතු වුණාම එනවා මුළු මුදල. ඒ කියන්නේ කීයද? 7260. එහෙනම් මය පුතේ මේ 7200 දැන් මම ගාන හදන්න පටන් ගන්නවා. මම මෙතනින් හදන්න 7260න් 660ක් 7260න් 660 අඩු කරනවා. ඒතර බිඳුවයි මේ පැත්තෙන් 12න් 6ක් 6යි මෙතන කීයක් තියෙන පුතේ 6 6600. මෙන්න මේක තමයි පුතේ පළවෙනි අවුරුද්දේ පොලිය සහ ණය මුදල. එතකොට මෙතනින් ගාන එන්න පුළුවන්. පොලිය සහ ණය මුදල. එතකොට පළවෙනි අවුරුද්දේ පොලිය ගන්න කරන් මේ 110. ඒ කියන්නේ පුතේ මෙහෙම ගත්තොත් 100ක් තැම්පත් කරොත් පොලිය 10යි. ලැබෙන මුළු මුදල කීයද? 110යි.
ලැබෙන මුළු මුදල 110යි. දැන් මෙතන ලැබිලා තියෙන මුළු මුදල කීයද පොලියත් සමග? 6600යි. ලැබිලා තියෙන මුළු මුදල 6600යි. ණය මුදල දන්නේ නැහැ. දාන්න හරස් කුලිතය. එතකොට එනවා x ගුණ කිරීම c 110 සමානයි 6600 ගුණ කිරීම c. දෙපැත්තම 110න් බෙදන්න. මෙයත් බෙදන්න 110යි. එතකොට මේ බින්දුව මෙයාට මෙයා කැපිලා යනවා. මේ බින්දුව මේ බින්දුව 11 1යි 11 6යි 60 ගුණ කිරීම 100 කියන්නේ 6000යි. රුපියල් 6000යි. ඒ කියන්නේ මෙයා මොකද්ද මුදලක් තැන්පත් කරපු මුදල 6000යි. තැන්පත් කළ මුදල රුපියල් 6000යි. ඒක පුතේ මෙන්න මේ වගේ වැල්වටාරමකට යන්න ඕනේ නැහැ. නිකම්ම ගත්තකි. හැබැයි ඒ සංකල්පේ තේරෙනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මම පැහැදිලි කරේ ඒක. ඒ කියන්නේ ගාන සාමාන්‍යයෙන් හදන සිස්ටම් එක මේක. ඊට පස්සේ පුතේ ඒකෙන් අහුලා ගත්ත දේ මේක. ඔන්න බලා ගන්න. මම ආයෙත් කියන්නම්. මම හිතනවා මේක තේරුන්නේ නැතුව ඇති. ඔන්න බලා ගන්න. ඒ කියන්නේ පුතේ අහගන්න. මෙයාගේ වැල් පොලියට දෙන්නේ 110 ගානේ. ණය මුදල දන්නේ නැහැ. ඔන්න අපි හිතමු ණය මුදල A කියලා. A වලට 110ක් බැලුවම එනවා පළවෙනි අවුරුද්දේ පොලිය. පළවෙනි අවුරුද්දේ පොලිය B. මම නිකම් මේ දැම්මේ. එතකොට පුතේ දෙවෙනි අවුරුද්දට ණය මුදල වෙන්නේ පළවෙනි අවුරුද්දේ පොලියයි පළවෙනි අවුරුද්දේ ණය මුදලයි. මේ දෙන්නගේ එකතුව. ඒකට 110ක් බැලුවොත් එයාගේ පොලිය ඇවිල්ලා තියෙනවා 660. හරි කටපාඩමින් ගණන් අයට දෙයියන්ගේ පිටයි. දැන් මේ සැරේ වුණානේ ඒක 2024 වුණා. හරි 2000 මේ වීඩියෝ එක බලනකොට ඔයාලා මොන අවුරුද්දේද දන්නේ නැහැ 2024 ඔය වැඩේ වුණා. කියන්නේ තර්ක කරලා ගණන් හදන්න ඕනේ. එතකොට දෙවැනි අවුරුද්දේ පොලිය 660. එතකොට පුතේ දෙවැනි අවුරුද්ද අවසානයේ ලැබෙන මුළු මුදල කියන්නේ පළවෙනි අවුරුද්දේ ණය මුදලයි. ඒ කියන්නේ ණය මුදලයි පළවෙනි අවුරුද්දේ පොලියයි දෙවැනි අවුරුද්දේ පොලියයි දෙකේම එකතුව 7260. එතකොටමයි පුතේ මෙන්න මේ 7260න් 660ක් අඩු කරාම එනවා 6600. ඒ 6600 කියන්නේ පුතේ පළවෙනි අවුරුද්දේ ණය මුදලයි පළවෙනි අවුරුද්දේ පොලියයි. 100ක් තැන්පත් කරොත් ලැබෙන මුළු මුදල 110යි. හැබැයි තැන්පත් කළ මුදල 100 නෙවෙයි මේ x අපි දන්නේ නැහැ තැන්පත් කළ මුදල. ලැබෙන මුළු මුදල දන්නවා කීයද 6600. ලැබෙන මුළු මුදල 6600. එහෙනම් දැන් මහරස් කුලිතේ උත්තරේ ගත්තා. පැහැදිලි? මේක ඕනේ නැහැ එකපාර මේක හිතන්න පුළුවන් නම්. ප්‍රශ්නයක් නැහැ මම නිකම් මේක තේරෙන්න කියා දුන්නේ. හරි? ඒකත් හරි. ඒක ලියා ගන්න ඕන ලියා ගන්න. අපිට තව ගණන් තුනයි තියෙන්නේ. අපි යන් ඊළඟට ජ්‍යාමිතිය ගණනක් තියෙන්නේ. මම මේක එනම් මකන ඔයාලා නවත්තලා ලියා ගන්න. 23 වෙනි ගානට යන්න. හරි. අපිට තියෙන්නේ 23 වෙනි ගාන. right? 23 වෙනි ගාන ජ්‍යාමිතිය ගානක්. අපි රූපය ඇඳලා ඉමු. මම රූපය ඇඳ ගන්න ඉක්මනට. මොකද්ද කේන්ද්‍රයේ C කියලා දීලා තියෙනවා. හරි. මෙන්න මෙයා සමාන්තරයි කියලා දීලා තියෙනවා. මෙයා A, මෙයා B, මෙයා D, මෙයා C. මෙතන කෝණයේ අංශක 70යි කියලා දීලා තියෙනවා. අංශක 70යි. අපෙන් අහන්නේ මෙතන E දීලා දෙන්නේ. A E B වලගේ මේන්න මේ කෝණය අගේ අහන්නේ. අපි කලින් ගණන් වලත් කිව්වා මේ සමාන්තර රේඛා නැත්නම් දත්ත දුන්නේයි කියලා බලන්න. මුලින්ම අපි ඒක තේරුම් ගන්න ඕන. දත්තයක් දෙන්නේ මොකටද? ඒක මේ ගානට අනිවාර්යෙන් ඕන වෙනවා. ඉතින් පුතේ මෙයා සමාන්තරයි කියලා දුන්නේ ඕන නිසා ගානට. සමාන්තර රේඛා දෙකක් දැක්ක ගමන් මතක් වෙනවනම් ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ. ඉතින් මුදේ මෙතන තියෙනවා Z අකුරක්. ඒ කියන්නේ මෙතන ඒකාන්තර කෝණයක් මෙන්න අංශක 70යි. හරි ඒකත් හරි. දැන් මේ කෝණේ හොයන්න ඕන. මේ බලන්න පුතේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය අංශක 70යි. එහෙනම් පුතේ මෙතනින් තියෙන මොන කෝණෙද? පරිධි ආපාතනය කරන කෝණය.
ප්‍රමේය මොකද්ද? sorry. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මෙයාගෙන් භාගයක්. ඒ කියන්නේ 70න් භාගයක් කිය 35යි. ඕන්න. වැඩේ කොට. දැන් මේ වගේ ඒවා ගොඩක් තැන්වල අපිට හම්බුණානේ පුතේ. ත්‍රිකෝණයක් තියෙනවා පාදයක් දික් කරලා තියෙනවා. මෙන්න බාහිර කෝණය. මෙන්න අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. ඒ කියන්නේ මේ කෝණය AEB AC කියන්නේ පුතේ මේ දෙන්නගේ එකතුව. ඒ කියන්නේ 35 ධන 70 105යි. අංශක 105යි. හරි ලේසි. AEB අංශක 105යි. වැඩේ කොට. හරි 23 වෙනි ගානත් හදලා ඉවරයි. අපිට තියෙන 24. අපි ඒකත් හදමු ඉක්මනට. හරි 24 තියෙන අසමානතාවයන් නේ. හරි බලමු. ඔන්න 3x ධන 11 2. දැන් මුදේ මේ අසමානතාවය විසඳා ඍණ නිකිලමය විසඳ. දැන් මොකද කරන්නේ? මේ ධන 11 ගෙනියන්නේ යහ පැත්තට. ධන 11 යහ පැත්තට යනවත් එක මොකද වෙන්නේ? ඍණ 11. එතන 3x 2 ඍණ 11. මය පුතේ මෙතන ධන මෙතන ඍණ ලකුණෙන් අසමානයි. ලකුණෙන් අසමානයි නම් මොකද කරන්නේ? විශාලකෙන් කුඩා එක අඩු කරනවා. විශාලකෙන් කුඩා එක අඩු කරනවා. ඒ කියන්නේ 11න් අඩු කරනවා කියද්දි දෙකක්. 11න් දෙකක් ගියාම 9යි. විශාලකේ ලකුණ දානවා. ඒ කියන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරනවා. ලොක්කගේ ලකුණ දානවා. එතන මෙතන 3x. දැන් පුතේ මෙතන 3න් ಗುಣ වෙලා එහෙනම් මොකද කරන්නේ? 3න් බෙදෙනවා. ධන 3 හින්දා ප්‍රශ්නයක් නෑ. මෙයා කැපිලා ගිහිල්ලා x ඍණ 3යි. මෙයා වැරදිලාවත් අපි ඍණ 3න් බෙදන්න තිබ්බනම් පුතේ මෙයා ඍණ 3න් බෙදන්න තිබ්බනම් මෙන්න මේ අසමානතා ලකුණ මොකද කරන්න ඕන? මාරු කරන්න වෙනවා. හරි මේ අසමානතා ලකුණ මාරු කරන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ අපිට. අහලා තියෙන්නේ මොකද්ද? ඍණ 3ට වඩා x වලගේ වැඩි නිකිලමය විසඳුම්. ඍණ 3ට වඩා වැඩි. ඍණ 3ට වඩා වැඩි කිව්ව මොනවද තියෙන්නේ පුතේ? ඍණ 2 එනවා ඍණ 1 එනවා. ඔන්න නිකිල දෙක. වැඩේ හරි. හරි. ඒකත් හරි නේ පුතේ. හරි. මේ සැරේ තිබ්බ තවත් හොඳ ගානක් නිර්මාණ ගාන. නිර්මාණ සම්බන්ධයි ජ්‍යාමිතියයි දෙක කවලම් කරලා හොඳ ගානක් තියෙනවා පුතේ. මම ඒ ගාන තාමත් සරලව කියා දෙන්නම්. ගොඩක් දෙනෙක් ඕකත් හදලා තිබ්බේ නැති හින්දා. වරද්දගෙන තිබ්බේ හින්දා. බලමු. හොඳ මට්ටමේ තිබ්බ ගානක් 25. දැන් මම ඉස්සෙල්ලා රූපය ඇඳලා ඉන්නම්. B C A හරි. ඊට පස්සේ පුතේ මෙතන ඇඳලා තියෙනවා මෙන්න මෙතනින් කෝණ සමච්ඡේදකයක්. ඒක මොකටද ඕන වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු. මෙතන D කියලා දීලා තියෙනවා. මෙතන C මෙතන එච්චරයි නේ. හරි. දැන් ගාන කියවමු. ABC යන රූපයේ පරිදි සුළුකෝණී ත්‍රිකෝණය. ඒක ප්‍රශ්නයක් නෑ සුළුකෝණී ත්‍රිකෝණය. AB පාදය B හිදී B ලක්ෂයේදී ස්පර්ශ කරනවා. AB පාදය B වල ස්පර්ශ කරනවා. අන්න ඔය ස්පර්ශ කරනවා කියන එකම අපි ඔළුවට දාගන්න ඕනේ. ඒ කියන්නේ පුතේ මම ඉතින් පොඩි දෙයක් තියෙනවා කියා දෙන්න මම කියන්නේ. මේ වෘත්තයක් ගත්තට පස්සේ මෙන්න මෙතන ස්පර්ශ කරනවා කිව්වොත් මේ ස්පර්ශකයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව මොකද? ස්පර්ශක ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාවයි ස්පර්ශකයේ අතර කෝණය අංශක 90යි. පැහැදිලිද? අන්න ඒ ප්‍රමේය ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ ස්පර්ශක ලක්ෂයේ නම් ලම්බකයක් ඇන්දොත් ඒක යන්නේ මොකක් කරාද? කේන්ද්‍රය හරහා. ඒක ඔළුවේ තියෙන්න ඕන. මෙතන ස්පර්ශ කරනවා කිව්ව නිසා මේ හරහා ලම්බකයක් ඇන්දොත් ඒක යන්නේ කේන්ද්‍රය හරහා. ඒකත් හරි. ඒක හොඳ පොයින්ට් එකක්. ඊට පස්සේ කියන
AC පාදයේ ද ස්පර්ශ කරනවා. AC පාදයට ස්පර්ශ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ කන්නේ පුතේ මන් ස්පර්ශ වෙන්නේ නේ. ඔන්න ඔහොම. මේන මෙතන තියෙනවා B. මෙතන B තියෙනවා. එහෙනම් B හරහා ලම්බකයක් ඇන්දොත් ඒ කියන්නේ කේන්ද්‍රය හරහා. එතකොට පුතේ පුතාලා දන්නවා වෘත්තයකට බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක අඳින්න පුළුවන් දෙකක්. ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍රයයි මෙන්න මේ බාහිර ලක්ෂය යාකර රේඛාව තියෙනවනේ. එතකොට මෙන්න මෙතන කෝණය මොනවා වෙනවද? සමාන වෙනවා. මේ අතර හදන කෝණය සමානයි. අන්න ඒ ප්‍රමේයත් මෙතෙන්ට ඕන. ඒක හිතන්න ඕන. ඒ කියන්නේ මෙතන මේ විදිහට එකක් ඇඳලා තියෙනවා. මේ කෝණයට මේ කෝණ සමානයි. මේන්න මේ වගේ වෘත්තයක් එන්නේ. එහෙනම් මෙතන මොකද කරන්න ඕන? B ලක්ෂයේ ඉඳන් අපිට කරන්න තියෙන්නේ ලම්බකයක් අඳින එක විතරයි පුතේ. හරි. මේක ඔළුවේ දාගන්න. මේක ඔළුවට දාගන්න. ස්පර්ශක ලක්ෂයේ ඉඳන් ලම්බකයක් ඇන්දොත් ස්පර්ශකයට ඒක යන්නේ මොකක් කරාද? කේන්ද්‍රය හරහා. හරි. එහෙනම් පුතේ මෙතන B වල ඉඳන් ලම්බකයක් අඳුනු. කව කඩතුරු මේ පැත්තට තිබ්බා මේ පැත්තට තිබ්බා. හරි. මෙහෙන් ඡාපයක් ගැහුවා. මෙහෙන් ඡාපයක් ගැහුවා. ඕනෝම ලම්බකයක්. එතකොට මේ කෝණ සමානෙන් බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ඒ තීරිය භාවිතා කරලා එතකොට අපිට අදහස් එනවා පුතේ මේ රේඛාවේ තමයි කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් මෙතන තමයි කේන්ද්‍රය. හරි. වැඩේ කොට මං හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. අපැහැදිලි තැනක් තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් විදියට තවත් අපි පැහැදිලි කරන්න. හරි. තප්පරයක් අහගන්න මගෙත් එක්ක දැන් මන් දන්නේ නැහැ පැය කීයක් ගියාද කියලා. හරි. මේ වැඩේ හොඳයි නම් මේ වැඩේ Tamanට ප්‍රයෝජනවත් නම් තේරෙනවා නම් ෂෙයා කරන්න. අනිත් යාළුවන්ටත් කියන්න මෙන්න මෙහෙම YouTube channel එකක් තියෙනවා වසන්තකේ බණ්ඩාර කියලා. ඒ channel එක බලන්න ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. මේක මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක. මොකද්ද පේපර් සාකච්ඡාවේ ඉදිරියට පේපර් සියල්ලම අපි සාකච්ඡා කරනවා. පාඩම් අමාරු පාඩම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ පාඩම මම කරලා දෙන්නම්. හරි. ඊළඟට දෙවෙනි කොටස ඕන නේද? ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒ කියන්නේ B කොටසත් සාකච්ඡා කරමු. මේ සැරේ B කොටස පට්ට ගණන් ටිකක් තිබ්බා. භාග ගණනේ විශේෂයි. ඉතින් මම ඒ ගණන් ටිකක් සරලව හිමීට කියා දෙන්නම්. ඉතින් එහෙනම් අපේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. හර මොකක්ද කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිත් අයට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට සමු ගන්නවා යාළුවන්ට දැනුවත් කරන්න. යාළුවන්ව දැනුවත් කරන්න.